අයිබෝවන් දුවේ පුතේ අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ 6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය 3 වන පාඩම වල යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග කියන පාඩම. ඉතින් පුතේ මේක තමයි අපේ පොතේ තියෙන අවසාන පාඩම. මේක තමයි 3 වෙනි වාරයේ පාඩම. ඒතර මේ පාඩමෙන් පස්සේ අපේ 6 ශ්‍රේණියේ වැඩ කටයුතු ඉවර වෙනවා. ඊට පස්සේ අපි ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරලා 7 ශ්‍රේණියට යමු. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද අපේ මේ මාතෘකාවෙන් කියන්නේ කියලා. යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග. මොන පුරවැසියෙක් වශයෙන්ද පුතේ? යහපත් පුරවැසියෙක් වශයෙන්. එතන අපි යහපත් පුරවැසියෙක් වශයෙන් අපේ තුල තියෙන ගුණාංග යහපත් පුරවැසියෙකු ලෙස අපේ තුල තියෙන ගුණාංග පිළිබඳව තමයි ඔන්න අපි මේ පාඩමෙන් කතා කරන්න හදන්නේ. එතකොට පුතේ යහපත් පුරවැසියෙකු ලෙස ප්‍රගුණ කරන්න ඕන ගුණාංග අතර ප්‍රධාන ගුණාංග දෙකක් තියෙනවා අපිට මේ පාඩමේ කතා කරන්න. ඒ තමයි ආචාරශීලී ලෙස භාෂාව හැසිරවීමත් විනයගරුකව හැසිරීමත්. අන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තව නීතිගරුක වීම, යුක්තිගරුක වීම වගේ ඒවා තියෙනවා. නමුත් අපි මේ පාඩමේ ප්‍රධාන වශයෙන් කතා කරනවා ආචාරශීලී ලෙස භාෂාව හැසිරවීමත් විනයගරුක ලෙස හැසිරීමත් කියන ගුණාංග දෙක ගැන. හොඳයි. එහෙනම් අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. ආචාරශීලීව භාෂාව හසුරවමු. ඔන්න අපේ පළවෙනි මාතෘකාව. හොඳයි. අපි අපේ තියරි ටියුට් එකට යමු බලන්න. ඔන්න තියෙනවා පුතේ අපේ තියරි ටියුට් එක. හොඳයි. අපි බලමු මේ පළවෙනි කොටසේ තියෙන ටියුට් එකේ. ඔයගොල්ලන්ට මේ ටියුට් පුතේ මම පුළුවන් වුණොත් පළවෙනි කමෙන්ට් එකට හරි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට හරි දාන්නම්. නැත්නම් මම මේක අපේ WhatsApp channel එකක් තියෙනවා school in YouTube කියලා. පුතාලා එක follow කරන්න. මම ඒකට මේ ටියුට් සියල්ල දානවා. පුතාලා එක follow කරන්න. එතකොට පුතාලට මේ ටියුට් ගන්න පුළුවන්. හරි. බලමු යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග අතර ඔන්න මම කිව්වා මේ තියෙන්නේ ආචාරශීලී ලෙස භාෂාව හැසිරීමත් විනයගරුක හැසිරීම කියන දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න අපි අපේ පළවෙනි මාතෘකාවට ගියා. මොකක්ද අපේ පළවෙනි මාතෘකාව? ආචාරශීලීව භාෂාව හසුරවමු. පුතා ආචාරශීලී භාෂාව හසුරවනවා කියන්නේ මොකක්ද? දැන් අපි හිතන්න දැන් ඔන්න පුතාලගේ පන්තියට අලුතින් යාළුවෙක් ආවා. හිතන්නකෝ එහෙම අලුතින් යාළුවෙක් ආවා. එතකොට දැන් පුතාලා එයාව දැන අඳුර ගන්න යනවනේ. එයා කලින් ගියේ මොන ඉස්කෝලේද? එයාගේ නම මොකද්ද? කොහෙද ගෙවල්? ওই දේවල් අපි අහනවනේ. ඒ අහනකොට පුතාලා නිකන් අහන ක්‍රමයක් තියෙනවනේ. ඉස්සෙල්ලාම ගිහලා ඔයාගේ නම මොකද්ද? ඔයාගේ ගෙවල් කොහෙද? ඔයා කලින් ගියේ මොන ඉස්කෝලේටද? එහෙම අහනවනේ. එතකොට අපි කතා කරන්නේ එක්තරා විදියකරනේ. අපි නිකන් අර යාළුවා බය හිතෙන විදියටනේ. එහෙම අහන්නේ නෑනේ නිකන් ගහ ගන්න වගේ එහෙම කතා කරනවද ගිහිල්ලා? නෑනේ පුතේනේ. අපි එහෙම කතා කරන්නේ නෑනේ. අපි කොහොමද කතා කරන්නේ? හොඳ විනයගරුකවනේ එයාත් එක්ක කතා කරනවා. එයාටත් හොඳට මේ තේරුම් ගන්න පුළුවන් විදියට. එයාට අපි ගැන හොඳ අදහසක් ඇති වෙන විදියට. එතකොට එයාත් අපේ යාළුවෙක් බවට පත් වෙනවා. එයා ආස හිතනවා මෙයා හොඳ ළමෙක්. මම මෙයාත් එක්ක මෙයා මගේ යාළුවෙක් කරගත්තා නම් හරි. එහෙම කියලා හිතනවානේ එතකොට යාළුවටනේ. අන්න. එහෙනම් පුතේ යන්න ඒක ආචාරශීලී භාෂාව හසුරුවම කියන්නේ. අන්න එතකොට අපිට හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න ඔයගොල්ලෝ මෙතන දීලා තියෙන එක බලන්නකෝ මේ ටියුට් එකේ. අප ජීවත් වන සමාජයේ අපට විවිධ පුද්ගලයන් මුණ ගැසෙති. ඔවුන් සමග කතා කරති. එවිට අපි කතා කිරීමට යොදා ගන්නා භාෂාව ආචාරශීලීව හැසිරවිය යුතුය. එවිට අපට හොඳ සම්බන්ධතා ගොඩනගා ගත හැකිය. අන්න එහෙනම් අපි ජීවත් වෙන සමාජයේ අපිට විවිධ පුද්ගලයන් හම්බ වෙනවා. ඒතර අපි ඒගොල්ලොත් එක්ක කතා බහ කරනවා. එතකොට අපි ඒගොල්ලොත් කතා බහ කරගෙන දැන අඳුර ගන්නකොට අපි යොදා ගන්න භාෂාව අපි ආචාරශීලීව හසුරවන්න අපි විනයගරුක ආචාරශීලීව කතා කරන්න ඕන කියන එක කතා කරනකොට. එතකොට අපිට හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි. ඔන්න ඊළඟට අපිට තියෙනවා අපි කතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
පුතා ඔතන පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. මේ කරුණු ටික අපි කතා කරමු ඊළඟට. ඊට කලින් මට කතා කරන්න තියෙන ඕන ආචාරශීලී කතනයේ අංග ලක්ෂණ. අපි ඒක කතා කරලා අතෙන්ට යමු. හරි. ආචාරශීලී කතනයේ අංග ලක්ෂණ. මොනවද ආචාරශීලී කතනයේ අංග ලක්ෂණ? සංවරශීලීව කතා කිරීම. ඊළඟට භාෂාව විකෘති නොකිරීම. භාෂාව විකෘති කරනවා කියන්නේ දැන් පුතාලා සමහරවිට කතා කරන්න ගියාම එහෙමනේ සිංහලයි ඉංග්‍රීසියි මික්ස් කරනවානේ. අර එහෙම කතා කරන අවස්ථා තියෙනවානේ. ඔක්කොම පාටලවලා මික්ස් කරලා නේ නිකන් අමුතු වචන හදන් එහෙම කතා කරනවානේ. සමහරට මේ භාෂාවෙත් නැති දේවල් අමුතු දේවල් විදිහට භාෂාව අමුතු කියන්නේ වචනයක් කියනකොට කරි අමුතු විදිහට කියනවා සමහර අයනේ. අන්න ඒක භාෂාව විකෘති කිරීම එක ආචාරශීලී කතනයේ ලක්ෂණයක් නෙවෙයි. භාෂාව විකෘති කිරීම කියන්නේ. එහෙනම් අපි භාෂාව විකෘති කරන්න ඕනද නැද්ද? නෑ. භාෂාව විකෘති කරන්න ඕනේ නෑ. එහෙම කරොත් ඒක ආචාරශීලී කතනයක් වෙන්නේ නෑ. තේරුණාද? එහෙනම් අන් අයට ගෞරවයෙන් සලකන්න. දැන් අපි කාත් එක්කයි කතා කරන්න ගියාම අපි කියන දේ විතරයි. අපි තමයි හරි. එහෙම හිතාගෙන කතා කරන්න හොඳ නෑ. තව කෙනෙක් කතා කරනවා නම් එයා කවුද මොන වගේ දෙයක්ද කියනද මේ කතා කරන්නේ. එයා කියන දේත් හරිද වැරදිද කියන එක ගැන අපි තීරණය කරන්න. මොකද එයාටත් අපි ගෞරවයෙන් සලකන්න ඕන. මොකද දැන් මම තමයි හරි එයා වැරදි එහෙම හිතන එක හරි නෑ. එයාටත් අපි ගෞරවයෙන් සලකන්න ඕන. අනිත් අයට කතා කරනකොට ගෞරවාන්විතව කතා කරන්න ඕන. දැන් අපි කෙනෙක් එක්ක තව කෙනෙක් ගැන කතා කරනවා. කතා කරනකොට එයාට අපහාස වෙන ලෙස අනිත් දැන් හිතන්නකො පුතා යාළුවෙක් එක්ක තව යාළුවෙක් ගැන කතා කරනවා. දැන් ඔයාලා කතා වෙන යාළුවට නිකන් කිසිම ගෞරවයක් නැතුවනේ අර එහෙම කතා කරොත් ඒක හරිද? නෑ. අපි ඕනම කෙනෙක්ට ගෞරවයෙන් සලකන්න ඕන. අන්න එහෙනම් ඒකත් ආචාරශීලී කතනයේ අංග ලක්ෂණයක්. මම උතන පුතේ 3යි දාලා තියෙන්නේ. ඔයගොල්ලොන්ගේ අච්චු පොතේ පෙළ පොතේ 73 වෙනි පිටුවේ උඩ ඔය ටික ඔක්කොම තියෙනවා. එතන මාට මතක විදිහට 6ක් විතර තිබුණා. මම එතනින් ඔය පුතාලට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් කීපයක් තමයි ඔය ටියුට් එකට ඇතුළත් කරලා තියෙන්නේ. පුතාලටත් ඒක ඔය වයින් මම හිතන්නේ ටියුට් එකේ තියෙන 3 හරි අඩුම ගන්න මතක තියාගන්න. මේ ලේසි මතක තියාගන්න ඕවා. මොකද පුතා විභාගෙට අහනවා. දැන් අපි මේ පාඩමෙන් පස්සේ ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරමු. එතකොට අපිට ඔය වගේ ප්‍රශ්න අහුවෙයි. නේද? ඒ නිසා අපි මේවා පාඩම් කරගන්න ඕන. තේරුණාද? පුතා නැත්තම් මේක බැරි වෙනවා කරන්න. දැන් ඔයගොල්ලෝගේ මේ 2ක් 3ක් විතර ඇහුවොත් ලියාගන්න බැරුණොත් මොකද කරන්නේ? නේ? ඒ නිසා හොඳට මෙයා පාඩම් කරගන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ටියුට් එක ගන්න එක හරිම වැදගත් වෙයි. මොකද මේ ටියුට් එකේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් පාඩම පොතේ කෙටි කරලා මේ ටියුට් එක මම දාලා තියෙනවා. තේරුණාද? හරි. ඔය තියෙන පොතේ අච්චු පොතේ ඔය ආචාරශීලී කතනයේ අංග ලක්ෂණ ටික ඔතන ඔයගොල්ලන්ට 8ක් විතර තියෙනවා. මම ඕකෙන් මෙන්න මේක ඔන්නගේ කිහිපයක් තමයි දුන්නේ. ඔන්න ඔය තුන තමයි මම දුන්නේ. ඒ තුන පොඩ්ඩක් කෙටි. උතාරට මතක තියාගන්න පුළුවන් තුනක් ඔයගොල්ලෝ මතක තියාගන්න. හරිද? හරි. අපි යන් ආයි ටියුට් එකට. හොඳයි. එහෙනම් දැන් අපි කතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන බලමු. දැන් අපි කතා කරානේ ආචාරශීලී කතනයේ අංග ලක්ෂණ ටික. දැන් අපි බලමු කතා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඔන්න ඕක ගොඩාක් වැදගත් වෙන පුතාලත් ගොඩාක් වෙලාවට මේ දරුවෝ පාසල් වල අපි පේනවා දරුවෝ කතා කරනකොට ඒගොල්ලෝ කාටද කතා කරන්නේ කියන එක නොදැනයි කතා කරන්නේ. ඉතින් පුතා ඒක හරීම ප්‍රශ්නයක්. දැන් පුතා යාළුවෙක්ට කතා කරන විදියට ගුරුවරයාට කතා කරන්නේ නෑනේ. මේ ඔයා මෙයා එහෙම කියලා ගුරුවරයාට කතා කරනවද? නෑ. ගුරුවරයාටත් වඩා ගෞරවාන්විතව විදුහල්පතිතුමාට හෝ විදුහල්පතිතුමියට කතා කරනවනේ. අන්න එහෙනම් අපි කතා කරන්නේ කාටද කියන එක හොඳටම මතක තියාගන්න ඕනේ. දැන් මේ අම්මට තාත්තට කතා කරනකොට කතා කරන විදියත් දැන් පන්සලකට ගිහිත් අපි හාමුදුරුවෝ කෙනෙක් එක්ක එහෙම නැත්නම් පූජකවරයෙක් එක්ක එහෙම කෙනෙක් එක්ක කතා කරනකොට කතා කරන විදියයි කියන්නේ දෙවිදියක්. ඒතර අපි පූජනීය ස්ථානයක පූජ්‍ය පක්ෂයේ කෙනෙක්ට එහෙම කෙනෙක්ට කතා කරනකොට එක විදියක්. ගුරුවරයෙක්ට කතා කරනකොට තව විදියක්. දෙමව්පියන්ට කතා කරනකොට තව විදියක්.
ඊළඟට නංගිලා මල්ලිලා අක්කලා අයියලා වගේ සහෝදරයොන්ට කතා කරන්නේ තවත් විදියකට. මේ විතර අපි එක එක මට්ටමින් තමයි එක එක අයට කතා කරන්නේ. දැන් යාළුවන්ට කතා කරන්නේ තවත් විදියකට. අන්න එහෙනම් අපි කතා කරන්නේ කාටද කියන එක ගැන අපි හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕන. නැත්තම් එහෙම අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අපි හොඳ වැදගත් කෙනෙක්ට කිසිම ගෞරවයක් නැතුව නේ නම් අපි යාළුවෙක්ට කතා කරනවා විලාසෙන් කතා කරොත් සමහරට ඒක නා එකට අකමැති වෙන්න පුළුවන්. අමනාප වෙන්න පුළුවන්. එහෙනම් අන්න කතා කරන්නේ කාටද කියන එක ගැන හොඳ අවබෝධයෙන් තමයි ළමයි අපි කතා කරන්න ඕන. තේරුණාද? ඊළඟට තමා අසල සිටින්නේ කවුද? දැන් මම කාට හරි ගිහින් කතා කරනවා නම් මගේ ළඟ තව කවුරු හරි ඉන්නව නම් කවුද ඉන්නේ මගේ ළඟ? අපි කොහොමද එහෙනම් එයා එතන ඉන්නවා. දැන් ඔන්න මම අම්මා පුතා යනවා පුතාලගේ අම්මා හරි තාත්තා හරි එක කතා කරන්නේ. එනකොට යාළුවත් ඉන්නවා ළඟ. එතකොට පොඩ්ඩක් වැදගත් විදියට කතා කරන්න ඕන. අර ගෙදරදී කතා කරනවා වගේ කෑ ගහලා එහෙම කතා කරනවද නෑ. දැන් යාළුවත් ඉන්නවනේ ළඟ. එහෙනම් කවුද ඉන්නේ? යාළුවා ඉන්නවා. එහෙනම් දැන් පොඩ්ඩක් වැදගත් විදියට ගිහිල්ලා කතා කරන්න ඕන. නාගි මල්ලි අක්කා අයියා එක කතා කරනවනේ. දැන් ගෙදරදී කතා කරන්නේ නෑනේ නේ. ගරු කිරීමක් කරගෙන එහෙම කතා කරන්නේ නැහැනේ ගෙදරදී සාමාන්‍යයෙන්. හැබැයි දැන් යාළුවෙක් ඉන්න. එහෙම නැත්නම් ළඟ ගුරුවරයෙක් කවුරු හරි ඉන්නවා. එහෙම ඉන්නවනම් ඔයා එතෙන්දී කතා කරන්නේ කොහොමද? ටිකක් වැදගත් විදියට කතා කරනවානේ. ආකේ එහෙම කියලා පොඩ්ඩක් අර වැදගත් ලෙස කතා කරනවා. අන්න එහෙනම් තමන්ගේ ළඟ ඉන්නේ කවුද කියන එක බලන්න ඕන. දැන් අපි ඕනම දෙයකදී අපේ ළඟ ඉන්නේ කවුද කියන එක හොඳට දැනගෙන කතා කරන්න ඕන. දැන් අපි යාළුවෙක් එක්ක කතා කරනවා යම් කිසි දෙයක්. අපේ අසලින් ටීචර් කෙනෙක් ඉන්නවා. ඒතකොට අපි කතා කරන්න ඕන වැදගත් ලෙස විනයගරුකව හොඳට කතා කරන්න ඕන. යන්න එහෙනම් ළඟ ඉන්නේ කවුද කියන එක දැනගෙන කතා කරන්න ඕන. ඒකත් ඊළඟ වැදගත් කරුණක්. ඊළඟ එම අවස්ථාව කුමක්ද? අවස්ථාවක්. දැන් අපි වෙඩින් එකකට යනවා. වෙඩින් එකට ගිහිපු වෙලාවට අපි ගිහින් කතා කරනවද පන්සලට ගියා වගේ? නෑනේ පුතා. ඒතකොට අපි මේ අවස්ථාව මොකද්ද? අපි මේ අවස්ථාවට උචිත ලෙස, අවස්ථාවට ගැළපෙන විදියට තමයි කතා කරන්න ඕන. නැත්තම් එතන ප්‍රශ්න නෙමෙයි. දැන් අපි පන්සලට ගිහින් වෙඩින් එකේ වගේ කතා කරනවද? නෑනේ. නේ? අන්න එහෙනම් අපි අවස්ථාව මොකද ඊළඟට අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙච්ච වෙලාවක කතා කරනවද? වෙඩින් එකකට ගිහින් නැත්තම් පාටි එකකට ගිහින් ඒ වගේ කතා කරනවද? එතකොට තරහත් යන්න පුළුවන් නේ. ඒ අවමංගල අවස්ථාවේ ඉන්න මිනිස්සුන්ට. අන්න එහෙනම් අපි අවස්ථාව මොකද්ද කියන එකත් දැනගන්න ඕන. ඊළඟට එම ස්ථානය කුමක්ද? ස්ථානය කියන්නේ පන්සල. පන්සලේදී අපි කතා කරන වචන තියෙනවානේ. අමදිනවා, පැන්දෝවණය කරනවා, නේ හාමුදුරුවෝ වඩිනවා. එහෙමනේ අපි පන්සලේදී කතා කරන්නේ. හැබැයි අපි පන්සලේදී කතා කරන විදිහට ගෙදර ඇවිල්ලා කතා කරනවද? ඉස්කෝලේ ගිහින් කතා කරනවද? නෑ. එහෙනම් අපි පාසලේදී කතා කරන්නේ තව විදිහකට. ඒ විදිහට ගෙදර ඇවිල්ලා කතා කරනවද? නෑ. එහෙනම් අපි ස්ථානය අනුවත් අපි කතා කරන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි පාසලේදී ගෙදරදී කතා කරනවා වගේනේ කෑ ගහලා ඕන ලෙස එහෙම කතා කරන්නේ නෑ. පාසලේදී යම් කිසි විනයකින් කතා කරනවා. ඒතකොට පන්සලකට පල්ලියකට ඒ වගේ පූජනීය ස්ථානයකට ගියාම තවත් විදියකට සංවරශීලීව විනයගරුකව කතා කරන්න ඉගෙන ගන්න ඕන. අන්න එහෙනම් ස්ථානය අනුවත් අපි කතා කරන්නේ මොනවද? මොකක්ද මේ කියන්නේ? කාටද කතා කරන්නේ? මොනවද මේ කියන්නේ? ඔන්න ඔය දේවල් ගැන හොඳ සැලකිල්ලෙන් කතා කරන්න ඕන. කාටද කතා කරන්නේ? කවුද තමන්ගේ ළඟ ඉන්නේ? මොකද්ද මේ අවස්ථාව? මම මේ ඉන්නේ කොතනද? අන්න එහෙනම් ඒ දේවල් ගැන හොඳ සැලකිල්ලෙන් තමයි අපි කතා කරන්න ඕන. හිතට එන හැමදේම කිව්වොත් හරිද? නෑ. එහෙනම් ඔන්න එහෙනම් මේ ටිකත් පුතේ මතක තියාගන්න වෙනවා. අපි කතා කිරීමේ සැලකිලිමත් වෙන්න ඕන කරුණු මේක හරි ලේසි මතක තියාගන්න. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඕවා සාමාන්‍ය ජීවිතේ තියෙන දේවල්නේ. ඔය ලේසි මතක තියාගන්න. ඔය ටික මතක තියාගන්න පුතේ සමහරට අහන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. හරිද? ඔය ටික හොඳට මතක තියාගන්න. ඇහුවොත් නේද? ඒකයි. හරි. අපි ආචාරශීලී කතනේ අංග ලක්ෂණ කතා කරා. හොඳයි. මම බබාලා දෙන්නෙකුත් ඉන්නවා. නේ? ලස්සන බබාලා දෙන්නෙක් ඉන්නවා. හරි. ඊළඟට අපි යමු අවස්ථාව අනුව භාෂාව හැසිරවීම.
අපි දැන් අර උඩ කතා කරා නේද පුතා මෙන්න මේ කතා කිරීම සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික. ඔන්න ඔය කරුණු ටික දැන් විස්තර කරලා තමයි අපි කතා කරන්න යන්නේ. බලමු. අවස්ථාව අනුව භාෂාව හැසිරවීම. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා ඔය ටික කිව්වනේ විවිධ උත්සව අවස්ථාවලදී කතා කරනකොට අපි මේ භාෂාව හසුරවන්න ඕන විදියක් තියෙනවා. ඊළඟට අවමංගුරු උත්සවයක නම් ඒ හා සමානවනේ. ඒ විදිහට කතා කරනවා. වාද විවාද. මේ සාකච්ඡාවක් මේ රූපයක් තියෙනවා. සාකච්ඡාවක්. ඒ වගේ අවස්ථාවක අර එතකොට අපි ටිකක් නේද නැවතීමකින් යුතුව අර දන්නවනේ අර සිංහලවලදී පුතාලට කියලා දෙනෝනේ අර කියවනකොටනේ අර හොඳට ෆුල් ස්ටොප් මාක්ස් එහෙම තියෙන තැන්වල ඒ විදියට නැවතිලානේ. එහෙම වාද විවාද සාකච්ඡාවක් කරනකොට අර වෙනමම භාෂාවක් තමයි හසුරවන්න ඕන. අන්න එහෙනම් අපි අවස්ථාවනුව භාෂාව හැසිරවීම. ඊළඟට ස්ථානය අනුව අපි කිව්වා මම දැන් කතා කරේ ওই ටිකනේ. ආගමික ස්ථානයකදී කතා කරන විදිය, නිවාසයකදී කතා කරන විදිය, පාසලේදී කතා කරන විදියනේ එකිනෙකට වෙනස්නේ. දැන් මම ওই ටික තමයි කතා කරේ පුතාලා එක්ක. ඊළඟ පුද්ගලයා අනුව භාෂාව හැසිරවීමනේ. පූජ්‍ය පූජක පක්ෂයක් එක්කනේ දෙමාපියොත් එක්ක කතා කරනකොට එකක්, ගුරුවරුත් එක්ක, වැඩිහිටියොත් එක්ක, යාළුවොත් එක්ක කතා කරනකොට තව විදියක්. ඔන්න ඔය විදියට දැන් මම කිව්වා ඔය ටික කියලා දුන්නානේ. ඉතින් දැන් ආයෙත් අපි ওই කරුණු ටිකම කතා කරන්න ඕනේ නෑනේ. දැන් කතා කරානේ. පුතා මේව මතක තියාගන්න අනිවාර්යෙන්ම හොඳද? මෙන් දෙකක් තුනක් මතක තියාගන්නම වෙනවා. එකයි මං කිව්වේ ටියුට් එක පුතාලට ගන්න ඇත්තටම හරිම වැදගත් වෙනවා. ඒකයි. මම ටියුට් එක අනිවාර්යෙන්ම WhatsApp channel එකට දානවා. දැන් මම පුතාලා ගන්න. හරි. ඔන්න අපි යමු ආචාරශීලී භාෂාව හැසිරවීමේ වාසි. වාසි අවාසි දෙකම තියෙනවා. මෙන්න ඔගොන් පින්තූරයකුත් දෙන්නල් තියෙනවා. මෙන්න අවාසි. ආචාරශීලීව කතා නොකරම වෙන වැඩි. මෙන්න ආචාරශීලීව කතා කරාම. හරි? හරි. බලමු. ඔය අපේ අච්චු පොතේ තියෙන වගුවක් 74 පිටුවේ තියෙන වගුව තමයි ඔතෙන්ට මම අරගෙන තියෙන්නේ. බලන්නකෝ. ආචාරශීලී ලෙස භාෂා භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල. මොනවද බලමු ආචාරශීලී ලෙස භාෂා භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල? හැමෝගෙම ගෞරවයට ලක් වෙනවා. දැන් අපි හොඳට කතා කරන්න දැන් පුතාලා යාළුවොත් එක්කත් වැදගත් ලෙස හොඳට කතා කරන ගුරුවරයෙක් ළඟට ගියොත් ගරු කරලා හොඳට කතා කරනවා. පන්සලේ හාමුදුරුවෝ ළඟට, පූජකතුමා ළඟට, පල්ලියේනේ ඒ වගේ පූජක පක්ෂයේ කෙනෙක් ළඟට ගියොත් ඒ ආකාරයෙන් වැදගත් ලෙස ගරු බුහුමන් නැතුව විනීතව කතා කරනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? හැමෝම කියනවා අනේ අර දරුවා හොඳට කතා කරන්න දන්නවා. හරි හොඳයිනේ. ගරු කරනවා ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කරන්න දන්න. අන්න හැමෝගෙම ගෞරවයට ලක් වෙනවා. නේ? හැමෝම එයාට ආදරේ. ගෞරව කරනවා. අන්න අර ළමයා හරි හොඳයි. නේ? අර දරුවා හොඳයි. කතා කරන්න දන්න. එහෙම කියලා ඊට පස්සේ ඉස්කෝලෙත් නේ යාළුවොත් කියන අන්න අරයා හරි හොඳයි. එයා තමයි අපි යාළුවෙක් කරගන්න ඕනේ අපේ. අන්න යාළුවොත් වැඩි වෙනවා. එතකොට යාළුවෝ කැමතිනේ ආශ්‍රය කරන්න හොඳයිනේ. දැන් ඒ යාළුවෝගේ දෙමාපියොත් කියන අර දරුවෝ හොඳයි ආශ්‍රය කරන්න එහෙම කියලා. අන්න ගෞරවයට ලක් වෙනවා. ඊළඟට හිතවත්කම් වැඩි වෙනවා. ඒක තමයි දැන් මම කිව්වා යාළුවෝ වැඩි වෙනවනේ. යාළුවෝ කැමති නා මෙයා හොඳට කතා කරනවා. මෙයා හොඳයි. එහෙනම් අපි මෙයාව ආශ්‍රය කරන්න ඕන කියලා ඔන්න හිතවත්කම් වැඩි වෙනවා. ටීචර්ලාත් දැන් ටිකක් මෙයාට ආදරේ හොඳට නේ. එතකොට ඉස්කෝලේත් පොඩ්ඩක් අර පොඩි මිස්ටේක්ස් උනත් චුට්ටක් විසඳ ගන්නත් පුළුවන්. ඒවා ඉතින් ටීචර්ලාත් මෙයාට ආදරේයිනේ. මෙයාට වැඩිය හානියක් වෙන්න දෙන්නේ නැහැ. හොඳ දරුවෙක්නේ. ඒ නිසා පොඩ්ඩක් අර තියෙනවා එතකොට. අන්න එහෙනම් ආචාරශීලී භාෂාවෙන් ලැබෙන ප්‍රතිඵල ඔය. යහපත් ප්‍රතිඵල. කොච්චර හොඳද බලන්නනේ. අර නායකත්වයට සුදුස්සෙක් වීම. ඔන්න දැන් පුතාලා 10 දී නේ ප්‍රිෆෙක්ට් ඉල්ලනවානේ. එතකොට ඔන්න ප්‍රිෆෙක්ට් වගේ ඉල්ලනකොට මොකද අර දැන් ටීචර්ලා අතර ටීචර්ස්ලා යාළුවෝ ප්‍රින්සිපල්ස්ලා එයාලා අතර අර හොඳට මෙයා දැන් හොඳ ළමයෙක් කියලා ප්‍රචාර වෙලා තියෙනකොට මෙයා හොඳයි ප්‍රිෆෙක්ට් කෙනෙක් කරන්නනේ. සමහරට හෙඩ් ප්‍රිෆෙක්ට් කරන්න බැරි නෑනේ. මෙයා හොඳයි. නම් අපි මෙයා නායකත්වයට සුදුසුයි කියලා තීරණය කරනවා. දැන් පුතාලා දැනට පන්තියේ මොනිටර්ස්ලා ඉන්නානේ නේ. ඒතකොට සමහරට පුතා මොනිටර්ස් කරන්නත් පුළුවන්. ඇයි?
නායකත්වයට මෙයා සුදුසුයි. මෙයා මොනිටර්ස් කෙනෙක් මොනිටර්ස්ට හොඳයි. මෙයාට ක්ලාස් එක හොඳට බලා ගන්න පුළුවන් කියලා ටීචර් තීරණය වෙනවා. ඊළඟට යාළුවොත් කියනවා මෙයා හොඳයි හොඳ ළමයාක්නේ. යාළුවොත් ඉන්නවා යාළුවෝ මෙයාට කැමති. ඉතින් ඔන්න නායකත්වයට සුදුස්සෙක් වෙනවා. ඔය ආචාරශීලී භාෂා භාවිතය ඔන්න බලන්න පුතා කොච්චර වැදගත් වෙනවද කියලා මේක. අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම. අන්න දැන් මං කිව්වේ හරි හොඳයි කියනවා මේ දරුවා හරි හොඳයි නේ. එහෙම කියලා ටීචර්ස්ලාත් කියනවා යාළුවොත් කියනවා අන්න අයගේ ප්‍රසාදය දිනා ගැනීම. යහපත් පුද්ගල සම්බන්ධතා දැඩිව ගොඩ නැගීම. ඔන්න යාළුවෝ වැඩි වෙනවා ටීචර්ස්ලා ආදරේ ඉතින්නේ. ඉතින් ඔන්න හරි යහපත් පුද්ගල සම්බන්ධතාත් ගොඩ නැගී. දැන් ගෙදරත් හොඳට කතා කරනකොට අම්මයි තාත්තලාත් ආදරේ ඉන අක්කලා අයියලාත් ආදරේ නෑ. දෑයොත් ආදරේ ඉන්නේ. දැන් මෙයා හොඳට කතා කරනවා හොඳට ගෞරව කරලා කතා කරන්න ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔයාට හැමෝම ආදරේ. අන්න එහෙනම් යහපත් පුද්ගල සම්බන්ධතා දැඩි වෙනවා. ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථා වැඩියෙන් ලැබෙනවා. ඔක තමයි මම කිව්වේ ඉස්කෝලේදී එහෙමනේ පොඩි ප්‍රශ්න වුණත් නේ පොඩි ප්‍රොබ්ලම් ආවත් චුට්ටක් අර එයාට පොඩි වාසියක් තියෙනවා. ටීචර්ස් එහෙම දන්නවා මෙයා හොඳ දරුවෙක් මේ පොඩි වැරද්දකට ඕනේ නැහැ එහෙම දඬුවම් කරන්න. එහෙම කියලා චුට්ටක් එයාව බේර ගන්න අවස්ථා තියෙනවා. ඒක ප්‍රතිලාභ වැඩි එයාට. අර නරක ළමයාට වගේ නෙමෙයි. හොඳ දරුවෙක් වුණාම ඔන්න ඔය වාසි පුතේ. ඔයගොල්ලෝ try කරලා බලන්න. හොඳට කතා කරන් හොඳට හැසිරෙන්න බලන්න ඔය ටික වෙන්නේ නැද්ද බලන්න. ඔය තරම් ඔය විදියට ඔයගොල්ලන්ට ගෞරවයක් ලැබෙන්නේ නැද්ද බලන්නකෝ. එහෙනම් මොන ඔයගොල්ලෝ ජීවිතේටත් මේ දේවල් ගන්න පුතේ. ඔයගොල්ලෝ මේ විදියට ජීවත් වෙන්න බලන්න. පුතාලට ඇත්තටම ගුරුවරුත් ආදරය කරනවා දෙමාපියෝ නංගිල මනිලා අක්කලා අයියලා යාළුවෝ හැමෝම ආදරය කරනවා. එතකොට පොඩි ප්‍රතිලාභත් නැතුවා නොවේ. නේද? එහෙනම් ඒගොල්ලන්ට හොඳයි. ඒ වගේම ඔයයි දෙක තුනක් පාඩම් කරගන්නත් වෙනවා පුතේ. හොඳේ. ඒ ටික දෙක තුනක් පාඩම් කරගන්න. ඊළඟට ආචාරශීලී බවින් තොර භාෂා භාවිත නිසා ඇති වෙන අයහපත් ප්‍රතිඵල. ඔය සමහර දරුවෝ ඉන්නවා පුතා ඇත්තටම ගොඩක් බොයිස්ලා තමයි වැඩිපුරම ඉන්නේ. දැන් ගර්ල්ස්ලාත් සමහර ඉන්නවා. අර කතා කරන විදිය හරිම අශෝභනශීලී සමහර දරුවෝන්ගේ. අර එතකොට ගුරුවරු වුණත් පුතා හරි අකමැති. අපිට වුණත් ඒ වගේ දරුවෝ හරි නිකන් අල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ හරි නෑනේ හැසිරෙන විදිය වුණත්. යාළුවොත් කැමති නැහැ පුතා හැම හැසිරෙනකොට. දෙමාපියෝ ආසත් නැහැ. නේ? දෙමාපියෝන්ගෙන් බැනුනොත් අහන්න වෙනවා ඊට පස්සේනේ. ගුරුවරුත් බනිනවා මේ ළමයට ඉන්න බෑ එක විදියකට කියලානේ. ගුරුවරුත් කැමතිම නෑ මේ ළමයාට. පොඩි වැරද්දකට දඬුවම් කරනවා මෙයාට. ඇයි ඉතින් ඉන්න දන්නේ නෑනේ ඉස්කෝලේ. අන්න. බලමු. යහපත් පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම. අන්න ඒක තමයි දැන් මම ගුරුවරුත් කැමති නෑ, යාළුවොත් කැමති නෑ. මේ අපෝ මෙයා හොඳ නෑ. දැන් අනිත් ළමයින්ගේ අම්මලා තාත්තලා කියනවා අපෝ ඒ ළමයා ආශ්‍රය කරන්න එපා. නරක වචන කියලා කතා කරන්නේ. හොඳ නැති දරුවෙක් එහෙම කියලා කිය. අන්න එහෙනම් යහපත් පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙනවා යාළුවෝ නැති වෙන. නේද? සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. දැන් මං කිව්වේ ඒකනේ. අනේ ඔයා එන්න එපා කියනවා අපේ ළඟට. ඔයා කතා කරන්න දන්නේ නැහැ කියනවා නේ. ගුරුවරුත් කියනවා මේ ළමයා කතා කරන්න දන්නෙත් නැහැ. මේ ළමයා හැසිරෙන්න දන්නේ නැහැ කියලා බානිනවනේ. එහෙම වෙනවනේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට හිත මිතුරන් අඩු වෙනවා. යාළුවොත් අඩු වෙලා යනවා. ආර්ථික පාඩුත් සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙයා සමහර විට මෙයාගේ තියෙන දඩබ්බර ගතිය නිසා රණ්ඩුත් දාගන්න පුළුවන්. අන්න එතකොට ඉතින් ආර්ථික වශයෙන් උත් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. අනේ ඉතින් ඔන්න ආචාරශීලී බවෙන් තොර භාෂා භාවිත නිසා තියෙන අයහපත් දේවල්. නායකත්වය ලැබීමේ අවස්ථාවම වීම. සමහරට අහිමි වෙලාම යන්න පුළුවන් නායකත්වය ලැබීමේ අවස්ථාව. ඔන්න ගිහින් ප්‍රිපෙක්ට් ඉලනවා වගේ දරුවෙක් ඔය නරක විදියට කතා කරන්නේ, හැසිරෙන්නෙත් නරක විදියට, කරන්නේම නරක වැඩ. ගුරුවරුත් කැමති නැහැ, යාළුවොත් කැමති නැහැ. අම්මලා තාත්තලාටත් එපා වෙලා ඉන්න දරුවේ. ඔන්න ප්‍රිපෙක්ට් ඉල්ලන්න යනවා. දෙයිද? දෙන්නේ නැහැ. එයාට ක්වොලිෆිකේෂන් සමහර විට තියෙන්න පුළුවන්. නමුත් එයාට දෙන්නේ නැහැ. ක්වොලිෆිකේෂන් තිබුණා කියලා දෙන්න නැති වෙන්න පුළුවන්. ඇයි එයා හැසිරෙන්න දන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් නායකත්වයක් දෙන්නේ නැහනේ. දැන් පුතාලේ ක්ලාස් වල වුණත් මොනිටර්ස් හොඳ වැදගත් දරුවෙක් නෙනේ. හොඳට හැසිරෙන, හොඳට කතා බහ කරන ඒ වගේ කෙනෙක් නෙනේ මොනිටර්ස් වෙන්න දෙන්නේ. නැතුව නිකන් ඔය සමහර එහෙම දරුවෝ ඉන්නන කතා කරන්න දන්නේ නැහැ, හැසිරෙන්න දන්නේ නැහැ. ඒ වගේ ළමයින්ට දෙනවද නායකත්වය? දෙන්නේ නැහැ පුතේ, දෙන්නේ නැහැ. යන්න එහෙනම් පුතාලත් නේ ජීවිතය ගන්න. දැන් මේ වගේ හැසිරෙන යා නම් පුතාලා කවුරුම හෝ අද හරි ඒව නවත්තලා
පොඩ්ඩක් බලන්න හොඳට හැසිරලා යාළුවොත් ආස වෙනවා. ගුරුවරුත් කැමති වෙනවා. නායකත්වයත් ලැබෙනවා. ඔන්න බලන්න. පුතාලා කරලා බලන්න චුට්ටක් ඔය දේ. හොඳට කතා කරන්න. හොඳට හැසිරෙන්න. අනිවාර්යයෙන්ම ওই ප්‍රතිඵල ටික අත්විඳින්න පුළුවන්. ඔය යහපත් ප්‍රතිඵල ටික. එහෙනම් දැන් ඔයගොල්ලෝ ආචාරශීලී භාෂා භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල 3-4ක් වගේ ඊළඟට ආචාරශීලී නොවන ලෙස භාෂා භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලත් පාඩම් කරගන්න වෙනවා. මොකද පුතා ඔය අනිවාර්යයෙන්ම විභාග වලට අහන ප්‍රශ්න. අනිවාර්යයි ඔය. හැම පාරම වගේ අඩුම ගාන එකක් දෙකක් හරි අහනවා. හරිද? අන්න ඉතින් ආචාරශීලී භාෂා භාවිතය මම කිව්වේ භාවිතයෙන් තොර වුණාම මේ ආචාරශීලී භාෂා භාවිතය කරාමනේ හොඳට යහපත් සම්බන්ධතාවය තියෙන මෙන්න මෙතන ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා ඇයි මේ හරියට කතා කරන්න දන්නේ නැහැ අන්න ගැටලුව ඇති වෙලා අන්න ඒකයි පින්තූර දෙකෙන් කියන්නේ. හරි. දැන් අපි යමුද ඊළඟ මාතෘකාවට බලන්න පුතේ. අපි දැන් ඔන්න ඔය ටිකෙන් කතා කරේ මම පෙළ පොතටත් පොඩ්ඩක් ආවා. හරි. ඔන්න ඊළඟට අපිට තියෙනවා සිරිත් මල් දමේ තියෙන කවියක්. ඇනුම් පද නොකියමි බැනුම් කැත බස් නොකියමි නිකම් බස් නොකියමි තරම් පමණට වදන් තෙපලමි. මම කවි කියන විදිය නම් ඉතින් ලස්සන නැත් වේද පුතේ. නමුත් බලන්නකෝ ඇනුම් පද නොකියමි. ඒ කියන්නේ නිකන් කාටවත් නේ දොස් කියන්නේ නැහැ. ඕවා කියන්නේ නැහැ. බැනුම් කැත බස් නොකියමි. බනින්නෙත් නෑ ඔය නරක වචනෙන් කතා කරන්නෙත් නෑ නිකම් බස් නොකියමි නිකම් බස් කියන්නේ කිසි තේරුමක් නැද්ද සමහර ළමයි ඉන්නවනේ නේ ආරෝ නීරෝ මේ ලෝ දෙයක් තේරෙන්නේ නැහැ වෙලට ආරම් මොහේ කියවනවා අන්න තමයි නිකම් බස් කියන්නේ නිකම් බස් නොකියමි තරම් පමණට වදන් තෙපලමි තරමට මගේ තරමට කතා කරන්න ඕන දේ විතරක් මම කතා කරනවා කියන එක තමයි කියන්නේ තරම් පමණට වදන් තෙපලමි අන්න එහෙනම් ඔක හොඳ වැදගත් කවියක්. සිරිත් මල් දම පොතේ තියෙන එම්.එල්. සිල්වා ගුරු මොහන්දිරම් තමයි ලියලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි යමු ක්‍රියාකාරකම එක බලමු. පහත දැක්වෙන අවස්ථාවන්ට උචිත භාෂා රටාව යොදා ගනිමින් ආචාරශීලීව අදහස් සුවමාරු කරන ආකාරය ප්‍රදර්ශනය වන ලෙස පන්තියේ භූමිකා රංගනක ඉදිරිපත් කිරීම සඳහා සංවාදයක් ගොඩනගන්න. පවුලේ ආගමික කටයුත්තක් සඳහා ආගමික ස්ථානයට ගිහි පවස්සා කොයි තියෙනවා පුතාලෝ යාළුවොත් එක්ක ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් කරන්නේ ඉතින් හරි හරි නම් අපි ඊළඟ මාතෘකාවට යමු අපේ ටියුට් එකට යමු ඔන්න අන්මත කරු කරමින් සාකච්ඡා කර එකගතාවට එළඹෙමු මොකද්ද බලන්න මේ කියලා තියෙන්නේ අප කවුරුන් හෝ සමග කතා කරන විට එකිනෙකාගේ මතයට දැවුම්කන් දිය යුතුයි ඔන්න පුතාලා තව යාළුවෙක් එක්ක ඔන්න කතා කරනවා මොකක් හරි දෙයක් ගැන. ඔන්න මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කියලා හිතමු. ඔන්න ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරනවා. දැන් කතා කරනකොට ඔයත් අදහස් ඉදිරිපත් කරනවා යාළුවත් අදහස් ඉදිරිපත් කරනවා. එතකොට පුතාලා දැනගන්න ඕනේ දැන් යාළුවා කතා කරන දේටත් අහුම්කම් දෙන්න ඕනේ. එයාගේ මතයත් මොකක්ද කියලා බලන්න ඕනේ. මගේ මතය තමයි හරි මම තමයි හරි. එහෙම කියලා හිතුවොත් මොකෝ වෙන්නේ? ඔන්න ගැටුම් ඇති වෙනවා. ඇයි දැන් යාළුවා කියනවා ඔයා නෙමෙයි මමත් හරිනේ අය ඔයා ඔහොම කියන්නේ මේක යාළුවත් කියන ඔන්න ගැටුම් ඔන්න ඊට පස්සේ රණ්ඩු අන්න ඉතින් එතකොට බෑනේ අන්න එහෙනම් අපි කාත් එක්ක හරි කතා කරනකොට අනික් කෙනාගේ මතයටත් අහුම්කම් දෙනවා අපි දැන් කියනවා නෑ ඔක මෙහෙම කරා නම් හරි පස්සේ යාළුවත් කියනවා නෑ මං කියන්නේ මේ විදිහට කරොත් හොඳ නැද්ද ඔන්න යාළුවා කියනවා ආ ඒක තමයි කියලා දැන් ඔයා කල්පනා කරනවා නෑ එහෙම කරනකොට මේක හොඳයි කියලා වට හිතෙනවා. දැන් එහෙම පොඩ්ඩක් සාමකාමී ලෙස සාකච්ඡා කරන්න ඕන. මෙහෙම කරොත් හොඳයිද? දැන් ඔයා මොකද කියන්නේ? මෙහෙම කරොත් හොඳයි කියලා හිතෙනවද ඔයාට? අන්න එහෙමනේ සාකච්ඡා කරලා එකඟතාවය කියලා වෙන්නේ. ඒතොර ගැටුරු නෑ. ප්‍රශ්න නෑ පුතා. නේ එතකොට අන්න එහෙනම් සාකච්ඡා මගින් එකඟතාවන්ට ලැබීමෙන් කටයුතු කිරීම පුද්ගල හා සමාජ සංවර්ධනයට හේතු වෙනවා. එතකොට රණ්ඩු සරුවල් ඇති වෙන්නේත් නෑ යාළුකමක් තියෙනවානේ සමාජයේ සමාජ සංවර්ධනයට පුද්ගල හා සමාජ සංවර්ධනයට ඔන්න හේතු වෙනවා එහෙනම් අපි අනිත් කෙනාගේ මතයත් ගරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් තමයි එකඟතාවයකට එළඹෙන්න ඕන අන්න හොඳම ක්‍රමය පුතාලත් දැන් යාළුවොත් එක්ක මොකක් හරි කණ්ඩායම් ක්‍රියාකාරකමක් කරන්න යනවනම්
හැමෝම සාකච්ඡා කරන මේක කරොත් හොඳයිද නේද? මොකද හිතෙන්නේ ඔයාට කොහොමද හිතෙන්නේ? ඔයාට කොහොමද හිතෙන්නේ? එක එක්කෙනාගේ මතය විමසා බලන්න ඕනේ. දැන් ඔයාගේ මතය මේකට කොහොමද? එහෙම කියලා. අන්න එතකොට අපි සාකච්ඡා කරලා එනවනේ එක්තරා මේ එකක් නේද? හැමෝගෙම බහුතර මත එනවා එක කැමැත්තක්. දන්නේ ඒකකතාවයෙන් තමයි අපි වැඩේ කරන්න ඕනේ. අන්න එහෙනම් එතකොට ගැටලු නෑ, ප්‍රශ්න නෑ, වැඩෙත් කෙරුණා. තේරුණා? හරි. සවන් දීම යන හුදෙක් අසා සිටීම. සවන් දීම කියන්නේ මේ දැන් පුතාලත් ඔය අහන් ඉන්නව ඇතින් මේ මම මේ උගන්නන පුතාලා අහන් ඉන්නවා. ඔන්න සවන් දෙනවා. දැන් අපි වටේ පිටේ වෙන යන සින්දුවක් කියනවා අපි අහන් ඉන්න. ඔන්න සවන් දෙනවා. අන්න එහෙනම් සවන් දීම කියන්නේ හුදෙක් අසා සිටීම. සක්‍රීයව සවන් දීම යනු අවධානයෙන් හා අවබෝධයෙන් යුතුව අසා සිටීම. දැන් එහෙනම් පුතාලා මේ පාඩම අහන්න ඕන, මේ පාඩමට සවන් දෙන්න ඕනද නැත්නම් සක්‍රීයව සවන් දෙන්න ඕනද? කියන්න බලන්න පුතාලා. සවන් දෙන්න ඕනද සක්‍රීයව සවන් දෙන්න ඕනද? ඔව්. සක්‍රීයව සවන් දෙන්න ඕන. මං හිතන පුතාලා සක්‍රීයව සවන් දෙනවා ඇති පාඩමට. නැත්නම් පාඩම අවබෝධ වෙනවද? නෑ. සක්‍රීයව සවන් දෙනවා කියන්නේ මොකද්ද? අවධානයෙන් හා අවබෝධයෙන් යුතුව අසා සිටීම. හොඳ අවධානයෙන් මොකද්ද මේ කියන්නේ? මේක කියන්නේ නේ. හරි මේ තියෙන්නේ මේක. මෙන්න අච්චු පොතේ මෙතන තියෙනවා මේක. මෙන්න ටීචර් කියන්නේ මෙතන. ඔන්න අවබෝධයෙන් අහන් ඉන්නවා. මොනවද මේ ගන්නන්නේ? නැත්තම් අවබෝධයෙන් අහගෙන නැතුණොත් මොකද දැන් ඇඟ මෙතන ඔළුව වෙන කොහෙවත්. එහෙම ගියොත් අවධානයත් නැහැ, අවබෝධෙත් නැහැ. නිකම් බැලුව මොකද්ද බැලුවේ කියලාවත් සමහර දරුවෝ දන්නේ නැහැ. අර එහෙම අවස්ථා තියෙනවා. මොනවද කියන්නේ? මොකද්ද බැලුවේ? අපි දන්නේ. මොන සමහර දරුවෝ. එහෙම වෙන්න හොඳ නැහැ පුතේ. අපි සක්‍රීයව සවන් දෙනවා. අපි මොකද්ද මේ කරන වැඩේ? දැන් අපි අහන් ඉන්න මොකද්ද? සින්දුවකට සවන් දෙනවා. ඒ සින්දුවට අවධානයෙන් සින්දුවට දැන් මේ මොයි සින්දුව හොඳට අවබෝධ කරගෙන හොඳින් අහන් ඉන්න ඕන. සින්දුවට අවධානය දෙන්න ඇවිල්ලා සින්දුව පැත්තක තියලා ටීවී එකට අවධානය දුන්නා. සින්දුව ඇහෙන්නේ නැතුව යන සින්දුව ඇහුණා ඉවර වුණා. මොකද්ද සින්දුව ගියේ මොන සින්දුවද ගියේ කියලාවත් දන්නේ නැහැ. එන්න ඉගන්නන කොටත් එහෙමයි. සමහර දරුවෝ මේ පාඩමේ ටීචර් උගන්වනවා. මේ ඔහේ ඉන්නවා මේ වටේ පිටේ බල දන්නෙත් නෑ. අන්තිමට දැන් මොකක්ද ඉගන්වුවේ කියලා අහනකොට දන්නේ නෑ. ඒ කියන්නේ අවධානයෙන් හා අවබෝධයෙන් නෙමෙයි අසාගෙන ඉඳලා තියෙන්නේ. එහෙනම් සක්‍රීයව සමන් දීලාද? නෑ. සක්‍රීයව සමන් දීලා නෑ. නිකන් සමන් දීලා මේ නිකන් අහන් ඉරලා හැබැයි අවධානයකුත් නෙමෙයි අවබෝධයනුත් නෙමෙයි. එහෙනම් පුතා අපි ඕනම දෙයකට සවන් දෙනව නම් කොහොමද අපි සවන් දෙන්න ඕන? සක්‍රීයව සවන් දෙන්න ඕන. නේද? අවධානයෙන් හා අවබෝධයෙන් යුතුව අසා සිටින්න ඕන. මෙන්න මේ දෙක හොඳින් මතක තියාගන්න පුතේ. සවන් දීම කියන්නේ මොකද්ද? සක්‍රීය සවන් දීම කියන්නේ මොකද්ද කියන එක. හරිද? ඒ දෙක හොඳට මතක තියාගන්න. හරිනේ? හරි. එහෙනම් අපි යමු සක්‍රීයව සවන් දෙන පුද්ගලයා දක්වන ප්‍රතිචාර. සක්‍රීයව සවන් දෙන කෙනා දැන් ඔන්න පාඩම හොඳට අහන් ඉන්න දරුවෙක් නම් අනිවාර්යෙන් මෙයාට මොකක් සමහර ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. නමුත් මොකක් හෝ චූටි තැනක් හරි අපහැදිලිතාවය ආපු ගමන් එයා ප්‍රශ්නයක් අහනවා. ඒ හොඳට අහන් ඉඳපු දරුවා. අන්න ඒ වගේ දරුවෝ තමයි කමෙන්ට් දාලා ප්‍රශ්න අහනවා. අන්න ඒගොල්ලෝ තමයි හොඳට ඇහුම්කන් දෙන දරුවෝ. නේද? ඒගොල්ලෝ තමයි හොඳට ඇහුම්කන් දෙන දරුවෝ. අන්න ඒගොල්ලෝ තමයි ප්‍රශ්න අහන්නේ. ඒ වගේ දරුවෝ තමයි පාඩම පිළිබඳ ප්‍රශ්න අහනවා. මට ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තියෙනවා ටීචර් පුරවැසි කියන්නේ මොකද්ද? පුරවැසියා කියන්නේ කියන එකේ තේරුම මොකද්ද විභාගෙට? මෙහෙම આવොත් ලියන්නේ කොහොමද වගේ ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. මම එයාට රිප්ලයි කරා පුතාලට. ඊළඟට වෙනත්‍ර කියන්නේ මොකද්ද කියලා දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම ඒකටත් රිප්ලයි කරා. ඉතින් දරුවෝ ගොඩක් ප්‍රශ්න අහනවා. අන්නේ සක්‍රීයව සවන් දෙන දරුවෝ. පාඩම ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න ළමයි. පාඩම ගන්නනකොට අන්න අහන් ඉන්න දැන් තැනක් තේරුන්නේ නැහැ. අන්නේ කමෙන්ට් එකක් දාලා මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවනේ පුතේ. කමෙන්ට් එකක් දාලා මගේ ප්‍රශ්නයක් ආපු ගමන් මම අනිවාර්යයෙන්ම පුතාලට රිප්ලයි කරනවාම තමයි.
දවස් සමහරවිට දවසක් දෙකක් යයි. නමුත් වැඩ වැඩි නිසා පොඩ්ඩක් දවස් දෙකක් යයි. නමුත් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා. ඊළඟ පිළිතුරු දීම ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන අපි උගන්වනකොට සමහර දරුවෝගෙන් ප්‍රශ්නයක් අහුවම එයා දන්නේ නැහැ දැන් මොකද්ද මේ කියන්නේ මොනවා කියනද අපි දන්නේ නැහැ නිකන් හිටියේ. හැබැයි සමහර ළමයි මේ ප්‍රශ්නය අහුව ගමන් ටක් ගාලා උත්තර දෙනවා. එයා හොඳට අහන් ඉඳලා දරුවෝ. ඒ කියන්නේ අන්න සක්‍රීය සවන් දීම. යෝජනා කිරීම ටීචර් ඕක ඔහොම නැතුව මෙහෙම කරන්න බැරිද? මෙහෙම නැතුව දැන් මේක මේ විදිහේ අදහසක් අපිට දෙන්න බැරිද මේකට? මේ විදිහේ නිර්වචනයක් ගන්න බැරිද? අර එහෙමත් අහන දරුවෝ ඉන්නවා. නේ මට කමෙන්ට් උත් එහෙම සමහර දරුවෝගෙන් එනවා ටීචර් මේක මෙහෙම කියන්න බැරිද එහෙම කියලා. ඉතින් අර අන්න යෝජනා කිරීම. ඒකත් සක්‍රීයව සවන් දෙන පුද්ගලයෙක්ගේ සක්‍රීයව සවන් දෙන කෙනෙක්ගේ ප්‍රතිචාරය. අනුමත කිරීම. ඔව් ඒක එහෙම තමයි වෙන්න ඕන. ඔව් මේක මෙහෙමයි. හරි. ඒක එහෙම තමයි වෙන්න ඕන. අනුමත කරනවා. ඒකත් සක්‍රීය සවන් දෙන කෙනෙක්ගේ ප්‍රතිචාරය. එහෙනම් සක්‍රීයව සවන් දෙන්නාගේ ප්‍රතිචාර මොනවද? ප්‍රශ්න කිරීම, පිළිතුරු දීම, යෝජනා කිරීම, අනුමත කිරීම. ඔය හතරත් මතක තියාගන්න ඕනද නැද්ද? ඕන පුතේ. ප්‍රශ්න අහන්න පුළුවන්. මම ওই ප්‍රශ්න අහන්න පුළුවන් තැන් තමයි ඔයගොල්ලන්ට කෙටියෙන් ඔය දාලා තියෙන්නේ. එහෙනම් ওই හතරත් මතක තියාගන්න මගේ හොඳ පුතාලා. හරි. මම හිතන්නේ මගේ පැටව ටිකට තේරෙන්නේ නැති. හරි පුතේ. එහෙනම් අපි ඊළඟ මාතෘකාවරත් යමු. මම හිතන පාඩම් වේග වැඩි නැතුව ඇති කියලා පුතාලා චුට්ටක් ඉතින් මහසියක් වගේ ආවොත් චුට්ටක් ගිහිලා නේ වට පිටයි පොඩ්ඩක් ඇවිදලා ඇවිල්ලා වතුර එකක් බීලා ආයි පාඩම ස්ටාර්ට් කරන්න නේ චුට්ටක් මහන්සි වගේ දැනුණා. අද පළවෙනි කොටස විතරයි කරන්නේ මේ පාඩම. ගොඩක් දිග පාඩමක් එක දවසකට කරොත් පුතාලට එපා වෙනවා. ඒ නිසා මම මේක ටියුට් පාර්ට් එකෙන් පාර්ට් එක හදලා තියෙන්නේ. මේ පළවෙනි පාර්ට් එකේ ටියුට් එක තමයි මේක. අනිවාර්යෙන් WhatsApp channel එකට දානවා පුතේ. හරි. සක්‍රීය සවන් දීමේ වාසි සහ එසේ නොවීමෙන් සිදුවන අවාසි. ඔන්න සක්‍රීය සවන් දීමේ වාසි. දැන් ඉස්සෙල්ලා අපි බැලුවේ මොකද්ද? ආචාරශීලී භාෂාව හැසිරීමේ වාසිය අවාසිනේ. අවාසි කියන්නේ ආචාරශීලී භාෂාව හැසිරීම නොවීමේ අවාසි. හොඳේ. ආචාරශීලී භාෂාව හැසිරීම පුතේ අවාසි නෑ. වාසි හොඳේ. ඔව්. අපි දැන් හරි බලමු සක්‍රීයව සවන් දීමෙන් ලැබෙන වාසි. පණිවිඩ නිවැරදි ලෙස අවබෝධ කරගනි. ඒ කියන්නේ දැන් ඔන්න යාළුවෙක් ඇවිල්ලා දෙයක් කියනවා මේ මෙන්න මෙහෙමයි මෙහෙම දෙයක් ටීචර් කිව්වා. අන්න මෙන්න මේ ජිම් එකට එන්න කිව්වා. මෙන්න මේ වැඩේට එන්න හැම කියලා යාළුවෙක් කියන. දැන් ඉතින් අයා හරියට අහන්නේ නිකන් ඔය වෙන වැඩක් කරන ගමන් මේ ඒ කියලා යන එකයි ඇත්ත කියලා නිකන් අහන් ඉඳලා ටික වෙලාවකට පස්සේ දැන් මොකක්වත් පණිවිඩයක් මෙලෝදයක් තේරෙනවා. යාළුවා කියලා යාළුවා ගියා. ටික වෙලාවට පස්සේ දැන් පුතාට ජිම් එකට එන්න කියලා තමයි පණිවිඩය ආවේ. හිතන්න දැන් ඔන්න ඉස්කෝලේ ජිම් එකක් ඇතිනේ නේ. ජිම් එක තියෙනවනේ. ජිම් එකට එන්න කියලා තමයි පණිවිඩය ආවේ. දැන් ආවේ නෑ. ක්‍රීඩා බාර ගුරුතුමිය ඇවිල්ලා අහනවා. ඇයි පුතේ ඔයා ආවේ නැත්තේ කියලා. දැන් බයා බලන මොකද්ද? දැන් අපි මං අරයාගේ ඇත්තේ වට පණිවිඩයක් කියවන්නේ කියලා ටීචර් කිව්වා. අන්න එතකොට දැන් මතක් වෙන්නේ අයියෝ. එහෙනම් ඒක තමයි මේ කියලා ගිහින් තියෙන්නේ කියලා. නැත්නම් බැනුම් අහන්නත් වෙනවා ඒකට. ජාලේ යාළුවා කියන මම මෙයාට කිව්වා කියලා. එතකොට ඉතින් මොකද වෙන්නේ? අන්න බැනුම් අහන්නත් වෙනවනේ. පණිවිඩ නිවැරදි විදිහට අවබෝධ කරගන්න බෑ හරියට අහන්න දෙන්නේ නැති වුණා. එහෙනම් සක්‍රීයව සවන් දුන්නා. ඔන්න පණිවිඩ යාළුවා කියලාගෙන මේ යන්න ආට ටීචර් මෙන්න මෙහෙම කිව්වා. මොකද්ද කිව්වේ කියලා හොඳට අහන්න ජිම් එකට මට එන්න කිව්වා. හරි මං යන්නම් කියලා යනවා. අන්න එහෙනම් පණිවිඩ නිවැරදි ලෙස අවබෝධ කරගන්න පුළුවන් සක්‍රීයව සවන් දීමේ. ඊළඟ පණිවිඩයට උචිත ප්‍රතිචාර දක්වනවා. යාළුවා කිව්වා එන්න කියලා. හරි. බල ටීචර් එන්න කිව්වේ නම් මේකට. වොලිබෝල් මැච් එකේ ටී-ෂර්ට් එක ගන්න. හරි. මං යනවා. කියලා යනවා. අන්න පණිවිඩයට උචිත ප්‍රතිචාරය. ටීචර් කියනවා පුතා ආවද මෙන්න කියලා දුන්නා. ඔන්න සක්‍රීයව සවන් නොදුන්නොත් මොකෝ වෙන්නේ? අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබේ. දැන් පණිවිඩයට උචිත ප්‍රතිචාරයක් ලැබෙන්න තුනම මොකෝ වෙන්නේ? දැන් දන්නේ නැහැ මොකට දෙන්න කිව්වා. මම දන්නේ නැහැ. මට එන්න කිව්වොත් කියලා දන්නෙත් නැහැ. මොකටද දෙන්න කිව්වේ කියලා දන්නෙත් නැහැ. ඔහේ නිකන් ඉන්නවා. මේ භූතෙක් වගේ ඉන්නවා. ඉතින් අපේක්ෂිත ප්‍රතිචාරයක් දැන් නැහැනේ. අන්න අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබීම. ඔන්න ඊළඟට සක්‍රීය සවන් දීමේ ලැබෙන ඊළඟ වාසිය තමයි තමා පිළිබඳවත් අන් අය පිළිබඳවත්
විශ්වාසය ගොඩනැගෙනවා. තමන්ට තමන් පිළිබඳවත් විශ්වාසයක් ඇති වෙනවා. අනුන්ට තමන් පිළිබඳ විශ්වාසිකුත් ඇති වෙනවා. මේ දරුවට නම් දෙයක් කිව්වම හොඳට අහන් ඉඳලා එයා වැඩේ කරනවා. නේ? ඔය ආයා නම් එයා හොඳයි. එයාට මේ දේ කිව්වොත් එයා හරියට වැඩේ කරයි. හැබැයි සක්‍රියසව නොදුන්නොත් සැකේ හා විශ්වාසය තමන්ට තමා කෙරෙහිම සැකයක් ඇති වෙන්න ගන්න. මට එහෙම එකක් කිව්වොත් මම මතක නෑනේ. මොකද්ද? එහෙම කිලිද? අනිතර අනිත් මිනිස්සු ලදින අපෝ මෙයාට නම් කිව්වොත් වැඩේ කරන්න හම්බෙන්නේ නෑ. මෙයාට හරියන්නේ නෑ. මෙයා කිසි දෙයක් අහන් ඉඳලා වැඩේ කරන්නේ නෑනේ. නේද? අන්න සැකේ හා විශ්වාසය ගොඩ නැගි. අන්න සාක්‍රියව සවන් නොදුන්නම් වෙන වැඩි. ඔන්න බලන්න පුතේ ඉතින්නේ. ඔන්න සක්‍රිය සවන් නොදුන්නම්. දැන් සක්‍රියව සවන් දීමෙන් ඊළඟට මොකද්ද? යහපත් සමාජ සහපතතා ගොඩ නැගින. මෙයා දැන් හොඳට අහන් ඉඳලා හොඳට උත්තර දෙනවා. යාළුවොත් හොඳට අහන් ඉඳලා යාළුවෝ කියන්නේ මොකද්ද කියලා අහන් ඉඳලා හොඳට කතා බහ කරනවා. සක්‍රිය සවන් නොදුන්නොත් සමාජ සම්බන්ධතා වර්ධනය නොවි උදකලා වෙනවා. ඇයි මෙයාට කියන දේ කරන්නේ නැහැ. මොකද්ද කිව්වේ කියලා දන්නෙත් නැහැ. නේ? ආරෝණී පිස්සු. නේ? අර අපි ඔකට කියනනේ යන්නේ කොහෙද මල්ලි පොල්ල වගේ ඒවා තියන්නේ නේ. අපෝ මෙයා නම් කවුද මෙයා ආශ්‍රය කරන්න බෑනේ මෙයාට පිස්සු. එහෙම කියලා යාළුවෝ යනවා. ඔන්න හුදේකලා වෙනවා. හුදේකලා වෙනවා කියන පුතේ තනි වෙනවා කියන එක. ඔන්න තනි වෙනවා. යාළුවෝ නැහැ. ඔන්න සක්‍රියව සවන් නොදීමෙන් වෙන වැඩේ. ඊළඟට සක්‍රියව සවන් දීමෙන් මොකෝ වෙන්නේ? එකිනෙකා හා සම්මුති වලට එළඹී වෙන අවස්ථාව උදා වෙනවා. එක එක්කෙනා හා කතා බහ කරලානේ සාකච්ඡා මාර්ගයක එක සම්මුති වලට එකතු වෙලානේ එන්න එහෙම සතුටින් ඉන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට දැන් සක්‍රිය සවන් නොදුන්නොත් මොකෝ වෙන්නේ? එකගතා හා සම්මුති වලට ලැබෙන්න අවස්ථාවක් නැහැ. එයාගේ මතේ ගණන් ගන්නෙත් නෑ. අපෝ මෙයා පිස්සුනේ කියවන්නේ නේ. කියන දේර නෙමෙයි උත්තර දෙන්නේ. මෙයා මොනවද මේ කියන්නේ? අපෝ මෙයාගේ මතේ වැඩක් නෑ. මෙයා ඕනේ නෑ අපිට. එහෙම කියන්න අවස්ථාව තියෙනවා. එතකොට අන්න හොඳට අහුම්කන් නොදී වැඩ කිරීමේ ප්‍රතිවිපාකේ. සක්‍රියව සවන් නොදීම. ඊළඟට සක්‍රිය සවන් දීමෙන් ලැබෙන ඊළඟ වාසිය තමයි සාකච්ඡා මගින් තීරණ වලට එළඹීම නිසා ගැටුම් අවස්ථා අඩු කිරීම. හොඳට සාකච්ඡා කරනවා. හොඳට අහුම්කන් දෙනවා. මොකද්ද වෙන්නේ? නෑ ඔහොම නෙමෙයි. මගේ මතේ නම් මේකයි. ඕන් සාකච්ඡා කරනවා මේ තීරණයි. දැන් හොඳට අහන් ඉඳලානේ උත්තර දෙන්නේ. හොඳට අහුම්කන් දීමෙන් මොකද්ද මෙතන කියන්නේ? මොන වගේ දෙයක් ගැනද මේ කතාව වෙන්නේ? එහෙනම් මගේ මතය මේකට මොකද්ද මම ඉදිරිපත් කරන්න ඕන මතේ? අන්න එතකොට ගැටුම් අඩු වෙනවා. දැන් සක්‍රිය සවන් දෙන්නේ එකකතාවක් ඇතිවීම වෙනුවට ගැටුම් හා ගැටලු වෙනවා. දැන් අහන් ඉන්නේ නැහැ මේ විකාර කියවන. දැන් අරගෙන නෑ ඕක නෙමෙයි මම මේ වෙන මගුලක් කියවනෝනේ. ඔන්න ඉතින් හරියන්නේ නෑනේ. ඊට පස්සේ ඉතින් ගැටලු රණ්ඩු. මේ අපෝ මේ මොනවද මේ කියවන්නේ කියලා ඔන්න රණ්ඩු වෙලා නේ අන්න අහන් හිටියේ නැති එකේ ප්‍රතිවිපාක. සක්‍රියව සවන් නොදීම. අන්න දැක්කද? දැන් පුතාලත් නේ ඉස්කෝලේදී දැන් ටීචර් කියනවා මෙන්න මේ වැඩේට කරන් එන්න කියලා. මුකුත් අහන් ඉන්නේ නැහැ. ගෙදර ගියා ඊළඟ දවසේ පොත් ටිකක් දාගෙන ඉස්කෝලේ ආවා. ටීචර් බලනකොට පොතේ වැඩේ කළා නැහැ. බැනුම් ඇහුවා එළියට දැම්මා. අන්න ඉතින් සක්‍රිය සවන් නොදීමේ අවාසි තමයි ඕ. ගොඩක් දරුවන්ට ওই සක්‍රිය සවන් දීම නැහැ. ඇහුන්නේ නැහැ ටීචර්. නේ අන්න ඉතින් ඇහුන්නේ නැති වෙන්නේ කොහොමනේ? කොහීමේ ආබාධයක් තියෙන්නේ. එහෙම නෙවෙයිනේ. අර හොඳට අහන් ඉඳලා නැහැ. ගත තිබුණට හිතත් නැහැ. හිත වෙන කොහෙරි. අන්න ඒකයි සක්‍රියව සවන් නොදීම. එහෙනම් අපි සක්‍රියව සවන් දෙන්න ඕන. එතකොට අපිට ලැබෙන වාසි කොට මේ තියෙන්නේ වාසි. ඔය තියෙන්නේ වාසි. නේද? දැන් මේ වාසි ටිකක් පාඩම් කරගන්න ඕන. මේ ටික ඉතින් ලේසි. අයි මේ වාසි ටික පාඩම් කරගත්තා මේකේ අනිත් පැත්තේ සවන් නොදීමෙන් තියෙන්නේ. ඒක ලේසි. නේ? තොර මේකෙන් ටිකක් මතක තියාගත්තම මේ සක්‍රිය සවන් නොදීම ලේසියයි. අරක විරුද්ධ එකනේ තියෙන්නේ. ඒ නිසා ලේසියව මතක තියාගන්න පුතේ අනිවාර්ය ප්‍රශ්න විභාගවල තේරුණාද? අනිවාර්ය ප්‍රශ්න. එසේ මෙසේ නෙමෙයි. ඔන්න ඊළඟට සක්‍රිය සවන් දීමක් සිදුවන්නට නම් හැබැයි මෙතන අහන් ඉන්න මිනිස්සයාගේ වගේම කියන කෙනාගේ ලක්ෂණ ටිකකුත් තියෙන්න. ඒකයි ඔය තුන කියන්නේ. දැන් කෙනෙක් සක්‍රියව අහන් ඉන්න නම් එයාට තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ මොන විකාරයක් තේරෙන භාෂාවෙන් කියනවාකෝ කියලා අපිත් කියන්නේ. දැන් කියනවා තේරෙන්නේ. මොකද්ද කියන්නේ තේරෙන භාෂාවෙන් කියන්නකෝ අනේ. මොකද්ද ඔය කියන්නේ? එහෙම කියනවනේ. අන්න සක්‍රියව සවන් දෙන්න නම් කැමැත්තෙන් මේ දේ අවබෝධයෙන් අහන් ඉන්න නම්
හොඳ නිරවුල් භාෂාව භාවිතයෙන් කියලා දෙනවා. දැන් ගණනකොට වුණත් ගුරුවරයෙක් වුණාම දැන් මම වුණත් පුතාලට නිරවුල් භාෂාවකින් කියන්නේ දැන් මම මේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ ඕගොල්ලෝනේ නේද? එහෙම ඉගෙනුවොත් මොකෝ වෙන්නේ? සක්‍රිය වහන් ඉන්නේ. අනේ මේ මොන විකාරයක්ද කියනවනේ නේ. අන්න එහෙනම් සක්‍රිය සවන් දීමක් වෙන්න නම් නිරවුල් භාෂා භාවිතය කරන්න ඕන. එහෙනම් අවධානයෙන් අවබෝධයෙන් අහන් ඉන්නත් ඕන. ඔන්න එහෙනම් සක්‍රියව සවන් දීමක් සිද්ධ වෙන්න නම් ඔන්න ඔය කරුණු දෙක අවශ්‍යයි. මතක තියාගන්න පුතේ නිරවුල් භාෂා භාවිතය හා අවධානයෙන් අවබෝධයෙන් සවන් දීම. ඕව මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. ඔන්න ලස්සන රූපයකුත් තියෙනවා. හරි. යමු ඊළඟ මාතෘකාවට. ඵලදායී sannivedanaya මගින් යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා සංවර්ධනයේ ප්‍රගුණ කළ යුතු ගුණාංග. ඵලදායී sannivedanaya. හොඳ sannivedanaya මගින් යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා. අන්තර්පුද්ගල කියන්නේ මේ එකිනෙක අතර ඇතිවෙන සම්බන්ධතානේ. මේ යාළුවෝ ටිකක් මේ එකතු වෙන මේ හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතා සංවර්ධනයකට ප්‍රගුණ කරන්න ඕන ගුණාංග. ඵලදායී sannivedanaya මගින් තමයි මේ යහපත් අන්තර්පුද්ගල සම්බන්ධය ඇති. අන්න ඒකයි උතන කියන්නේ ඵලදායී sannivedanaya මගින් යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා සංවර්ධනයට ප්‍රගුණ කරන්න ඕන ගුණාංග. මම උතන 3යි දීලා තියෙන්නේ. පුතාලගේ පෙළ පොතේ මට පිටුව නම් මතක නෑ. ගොඩක් තියෙනවා. මට මතක විදියට 6ක් 7ක් විතර මට මං හිතන්නේ තියෙනවා. මොකද්ද? අන්නේ මත ඉවසීම. දැන් අපි මං ඉස්සෙල්ලත් කතා කරපු ටිකම තමයි නේද? හැබැයි ඔය විවිධ මාතෘකාවල තියෙන. එතකොට ඕවා මතක තියාගන්න ඕන. මම දැන් හොඳට දැන් 3-4 සැරේ එකම දේ පැහැදිලි කරානේ. හරි අපි ආයි බලමු. අන්නේ මත ඉවසීම. අන්නේ මත ඉවසීම කියන්නේ. ඔන්න දැන් යාළුවෙක් එක්ක කතා කර ඉනකොට දැන් මම මගේ මතේ ඉදිරිපත් කරන එයාගේ මතේ ඉදිරිපත් දැන් එයාගේ මතේ එච්චර සුදුසු වෙන්නේ නැහැ. හැබැයි දැන් මම රණ්ඩු වෙනවද ගිහිල්ලා නැහැ. නෑ ඔයාගේ මතේ මෙහෙමයි. දැන් ඕක මෙතෙන්ට කොහොම දැම්මොත් මෙහෙමනේ වෙන්නේ. අන්න එහෙම සාකච්ඡාමේ දෙසේදී යාට පැහැදිලි කරලා දෙනවා. අන්න මත ඉවසීම. විවෘත මත ඉවසීම. දැන් ගොඩක් කට්ටිය වෙලද මේ මතේ මෙහෙමයි කියලා කියනවා. මං හිතන්නේ නෑ මගේ මතේ තමයි. හරි ඕගොල්ලෝ ඔක්කොම වැරදි. යාන් හිටියොත් මොකෝ රණ්ඩු ගැටලු යහපත් අන්තර්පුද්ගල සම්බන්ධය ඇති වෙයිද? අපෝ නෑ මේ මෙයාගේ තියෙන ලොකු අපෝ අපි මෙයත් එක්ක නෑ මෙයාව දන්නේ නෑ. දැන් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියා. අපෝ ඔයා එන්නේවා ප්‍රොජෙක්ට් කරන්න. ඔයා තනියෙන් ප්‍රොජෙක්ට් කරන්න. එහෙම කියයිනේ. එහෙනම් අපි විවෘතම දිවසන්නා. හොව් ඔයා කියන දේ පුළුවන් ගන්න. හැබැයි මේකට මීට වඩා මේක හොඳ වෙන එකක් නැද්ද? ඔයා මොකද හිතන්නේ? අන්න එහෙම. අපි කිව්ව දැන් සාකච්ඡාමය ලෙස අන්න විවෘත මතත් ඉවසන්න ඕන අපි. ඊළඟට අන්‍ය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙනවා. දැන් හිතන්න ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම ඔයා නායකයා. ඔයාම තමයි කියන්නේ. ඔයාගේ අදහසමයි ඉදිරිපත් කරන්නේ. ඔයා ගැනම කතා වෙන කෙනෙක්ට කිසිම අදහසක් ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. වෙන කිසි මතයක් නැහැ. නේද? එහෙම වුණොත් මොකෝ වෙන්නේ? යාළුවෝ කැමති නෑ. හයියෝ මේ වගේ නායකයෙක් අපි මොකට ප්‍රොජෙක්ට් කරනවද? අනේ අපි යන්නනේ ඔයාම කරගන්න කියලා යනවා. ඇයි ඒගොල්ලන්ගේ අදහස ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ? ඔයාගේ අදහසමයි වැඩි. ඔයා ඔය ප්‍රොජෙක්ට් එක කරගන්න අපිට ඕනේ නැහැ කියලා යාළුවෝ යනවා. අන්න එහෙනම් අපි අන්නේම ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න ඕන. තමා නායකයා වූ පළියට. ඒතකොට දැන් ගුරුවරුන්ට කියන අපෝ අර ටීචර් අර යන නායකත්වයට ආරෙන්න යාගේ මතේට විතර ටීචර් කියන ඔයා එහෙනම් හරියන්නේ නැහැ කියලා. අන්න එහෙනම් අපි ඵලදායී sannivedanaya තියාගන්න. ඒතකොට නැත්තම් අන්තර්පුද්ගල සම්බන්ධය නැති වෙන යාළුවෝ එන්නෙත් නැහැ නේ. තරහ වෙනවනේ යාළුවෝනේ. ඇයි තමයි යාගේ මතේට විතරනේ වැඩ. එහෙනම් අපි අනුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් දෙන්න ඕන. and ඒගොල්ලෝ ඉදිරිපත් කිරීම අගය කරන්න එක මම ටියුට් එකේ දාලා නැහැ නේ. නෑ මම 3යි දැම්මේ පුතේ. ඔය ලේසියෙන් මතක තියාගන්න පුළුවන් 3ක් දැම්මේ. පුතාට මතක තියාගන්න පුළුවන් ටිකක් පුතාලා මතක තියාගන්න. හොඳයි? අන් අයගේ ඉදිරිපත් කිරීම අගය කිරීම. දැන් තව කෙනෙක් කියන්නේ ඔයා කියපු දේ හොඳයි. ඒක හොඳයි. මම හිතන්නේ මගේ කර වඩා ඒක හොඳ වෙයි. එහෙම නැතුව දැන් හිතනවා මෙයා කිව්වේක හොඳයි. හැබැයි මේකට හොඳයි කියන්නේ හොඳ නැහැ. එහෙම මගේ මතේ පැත්තකට යයි. එහෙම කියලා හිතාගෙන නෑ. තමන්ගේ මතේට වඩා අරයාගේ මතේ අනිත් කෙනාගේ මතේ හොඳ නම් අපි ඒක කරමු. එහෙම කියලා යාගේ කරන්න. ඔයා හරි හොඳයි. ඊට හොඳ දේවල් නේ මතක් වෙන්නේ. එහෙම කියලා යාගේ කරන්න ඕනේ. යාගේ අදහසත් අගේ කරන්න ඕනේ.
අන්න එහෙනම් එතකොට අපිට මෙයා හරි හොඳයි යන්නේ එහෙම කියලා අන්තර් පුද්ගල සම්බන්ධතා ඔන්න සංවර්ධනය වෙනවා. එහෙනම් පුතේ අපි ඵලදායී sannivedanaya මගින් යහපත් අන්තර් පුද්ගල සම්බන්ධය ඇති කරගන්න මෙන්න මේ ගුණාංග ප්‍රගුණ කරන්න වෙනවා. මොන ගුණාංගද? ප්‍රගුණ කරන්න ඕන. ඔන්න ඔය තියෙන ගුණාංග ටික. ඔයගොල්ලෝගේ පෙළ පොතේ වඩා ගුණාංග තියෙනවා. මේව පුතේ වාර විභාග වල ඔන්න මම කියන්නේ මේ ඇත්තටම පුතේ පේපර් ටිකක් අරන් බලන්න මේ අනිවාර්ය ප්‍රශ්න නෙමෙයිද කියලා. මේවා අනිවාර්යයි. මේවා අනිවාර්ය ප්‍රශ්න. අඩුම තරමේ 3ක් හෝ 4ක් මතක තියාගත යුතුමයි පුතේ. ටික ටික පාඩම් කරගෙන මෙන්න මේ ටියුට් එක අරන් පාඩම් කරගන්න පුතා හොඳටම ඇති. පෙළ පොත ටිකක් පාඩම් කරන්න පාඩම අහන්න ටියුට් එක පොඩ්ඩක් බලා ගන්න. ඔයගොල්ලෝ විභාගයට යන්න කලින් ඔන්න ටියුට් එක print out එකක් අරන් තියාගන්න පුතේ අනිවාර්යයෙන්ම වැදගත් වෙයි විභාගයට යන්න කලින්. ඇත්තටම ඔයගොල්ලන්ට ලේසි වෙයි පාඩම් වල ටික කරගන්න මෙන්න මේ ටියුට් එක ගත්තන. WhatsApp channel එක follow කරන්න මම දාන්නම් ටියුට් එක. සමහරවිට මට PDF කරලා ඔයගොල්ලන්ට WhatsApp channel එකට දාන්න බැරි වෙයි මේ ටියුට් එක. මේ PDF එක ඒක නිසා මම screenshot ටිකක් හරි දාන්නම්. ඒතකොට පුතාලට ඒක PDF හදාගෙන ගන්න පුළුවන් නේ. නැත්නම් normal යාවලා ෆොටෝ කොපි ටිකක් ගන්නත් පුළුවන්. මොකද PDF WhatsApp channel එක share කරන්න බෑ පුතේ. මම ඔයගොල්ලන්ට screenshot හරි අනිවාර්යයෙන්ම දානවා මේ ටියුට් එකේ. හොඳේ. අනිවාර්යයෙන්ම දානවා. ඔයගොල්ලෝ ඒ ටික එක PDF එකක් හදලා ගන්න නැත්නම් normal print out එකක් ගන්න. ඔයගොල්ලන්ට වටිනවා. PDF උනත් නැත්නම් ප්‍රශ්නයක් නෑනේ පුතේ කරුණු ටික තියෙනවනේ. හරි වටින ටියුට් එකක් මේක. මම කරුණු සියල්ල එකතු කරලා හැදුවා මේක. හරිද? හරි අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු පුතේ. මේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම හොඳට පාඩම් කරගන්න ඕන මේවා. ඒ වගේම පුතාලට ෆස්ට් ටර්ම් ටෙස්ට් එහෙමත් තියෙන්නේ නැතිනේ නේද? ඉතින් ෆස්ට් ටර්ම් ටෙස්ට් වල එහෙම මාක්ස් එහෙම දාන්න. අපිට කමෙන්ට් එකක් එහෙම දාන්න. ඉතින් පුතාලගේ කොහොමද මාක්ස් කියලා ඉතින් අතට අපිට දැනගන්න පුළුවන් නේද? කොහොමද අපේ දරුවන්ගේ වර්ධනය ලකුණු කොහොමද කියලානේ දාන්න. ෆස්ට් ටර්ම් ටෙස්ට් තිබුණා පාසල් වල එහෙම තිබුණ දරුවෝ ඉන්නවා නම් දාන්න. මාක්ස් කමෙන්ට් බොක්ස් එකට දාන්න. හරි. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. මනා විනයකින් හා ශික්ෂණයකින් යුතුව කටයුතු කරමු. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන රියානතුරු ප්‍රමාණය ඉහළ අගයක් පවතී. ඇත්තනේ පුතානේ දැන් පහුගිය දවසකත් ඊයේද පෙරීදද කොහෙදද දුම්හිඳ පැත්තෙත් බස් අනතුරක් වුණානේ. ඔව් ඒ වගේ ගොඩාක් අනතුරුනේ. දැන් හරියට මේ බස් රථ අනතුරු ප්‍රපාත වලට පෙළෙන ගැරඩියල්ල ඒ පැත්තේ මතකද ගොඩක් අයට ජීවිත අහිමි වුණා. මතකද පුතාලට මේ නිවුස් වලට එහෙම පෙන්නුවා නේද අර අම්මා කෙනෙක් දරුවෙක් අතේ තියන්නේ අන්න ඉතින් අර ඒ අනතුරු රියානතුරු දකින්න නැති පුතාලා ප්‍රපාත වලට එම හරියට බස් එහෙම පෙරලිලා යන්නේ නේ රියානතුරු. අන්න ඒව ලංකාවේ දැන් ගොඩාක් වැඩි නේ. දවසට එක ගානේ වගේනේ බලන්න හරියට රියානතුරුනේ. අර දුම්හිඳ එකෙත් 3 දෙනෙක් ජීවිතේ නැති වුණානේ. ඉතින් හරි අවස්ථාවන්ත සිද්ධි. අවුරුදු 14ක 15ක විතර දරුවෙකුට ජීවිතය හැම වෙච්ච අවස්ථාවක් ඒක. ඉතින් අන්න රියානතුරු හරියම ඉහළගේක තියෙන පුතේ. ඉතින් මේ වගේ රියානතුරු වෙන්න පුතේ ප්‍රධානම හේතුව තමයි මේ මනා විනයකින් හා ශික්ෂණයකින් තොරව කටයුතු කිරීම. ගොඩක් ඔය ට්‍රිප් එහෙම යනකොට බලන්න පුතා බස් වල නේද ඩ්‍රයිවර්ස්ලා යන්නේ නිකන් අර හරි අමුතු විදියකට යන්නේ. ආයි මේ කඩාගෙන යන්නේ නේ. කිසි ඇවිල්ලා බැරිලා නැහැ. ඒ බස් එකේ ඉන්න අය ඩාන්ස් කරනවා. ඉතින් ට්‍රිප් එකක් යන්නේ විනෝදෙනේ. මොකද දැන් අර දුම්හිඳ පැත්තේ පෙරලිච්ච බස් එක ට්‍රිප් එකක් ගිහින් බස් එකක් නේ. ඉතින් ට්‍රිප් එකක් යන්නේ හරි විනෝදේ. නැතුව නිකන් භාවනා කරගෙන වගේ ට්‍රිප් යන්නේ නැහැ නේද? පුතාලා වුණත් නේ ඩාන්ස් කරනවා, සින්දු කියනවා. හරි ලයිට්ස් දාන්නේ හරි විනෝදෙන්නේ යන්නේ ට්‍රිප් එකක් යනකොට. ඉතින් ඒ වගේ බස් එක ඇතුළේ ඉන්න අය නටනවා, සින්දු කියනවා, විනෝදෙන් යනවා. ඉතින් බස් ඩ්‍රයිවර්ෝ තරවටත් එක්ක සින්දු වලටත් එක්ක වේගෙන් යනවා. දැන් අපිත් ට්‍රිප් එහෙම ගියාම තේරෙනවා සමහර දැන් හැම ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි හැම ගොඩක් ඩ්‍රයිවර් මහත්තුරු පරිස්සමට යනවා තමයි. නමුත් සමහර අය ඉන්නවා හරි වේගවත් ලෙස ගමන් කරනවා. ඒගොල්ලෝ විනයකින් හා ශික්ෂණයකින් තොරව කටයුතු කරන්නේ.
අන්න එහෙනම් පුතේ අපි ඕනම වැඩක් කරනකොට මනා විනයකින් හා ශික්ෂණයකින් කටයුතු කරන්න ඕන. අපි ඩ්‍රයිවිං කරන එක පැත්තකින් තියමුකෝ. පුතාලා ඕනම වැඩක් අධ්‍යාපන වැඩක් කරන්න ගියත් හොඳ විනයකින් හා ශික්ෂණයකින් වැඩේ කරන්න. මොකද මේ විනය කියන්නේ? සමාජ සම්මතයන්ට අනුව කටයුතු කිරීම හා නීති රීති අනුගමනය කිරීම. ඕක ඕනම දෙයකට දාලා අපි මොන වැඩේ කරන්න යත් අපේ රටේ නීතියක් තියෙනවානේ. අන්නේ නීතියට අනුගතව අපේ රටේ සමාජ සම්මතයන් තියෙනවා. සමාජ සම්මතයන් සහ සමාජ සම්මත නොවූ දේවල් තියෙනවා. අපි සමාජයේ සම්මත වෙච්ච දේවල් වලට අනුව නීති රීති අනුගමනය කරමින් තමයි මේ අපි ඕන වැඩක් කරන්න ඕන. ඊළඟ ශික්ෂණය කියන්නේ මොකද්ද? හික්මීම. හික්මීම කියන්නේ නීති රීති විවස්ථා සීත් විරිත් ඔන්න ඔය දේවල් වලට අනුව කටයුතු කරන්න. හොඳ හික්මීමකින් වැඩක් කරන්න ඕන. මේ දැන් අන්න එක ඩ්‍රයිවිං කරනකොට උනත් පුතා ඔන්න ඔය හික්මීම සහ විනය කියන දේ නැති නිසා තමයි බොහෝ අනතුරු සිද්ධ වෙන්නේ. එක පුද්ගලයෙක්ගේ වැරද්දකින් කී දෙනෙක්ට ජීවිත අහිමි වෙනවද? කී දෙනෙක්ට රෝගාබාධ වෙනවද? දරුවෝන්ට මව්වරු දෙමාපියෝ නැති වෙනවා. දෙමාපියන්ට දරුවෝ නැති වෙන සමහර පවුල් පිටින් නැති වෙලා යනවා. ඉතින් මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ වැරද්දක් නිසා ඉතින් සමාජයේ ගොඩක් දෙනෙක්ට ජීවිත අහිමි වෙනවා. ආබාධ රෝගාබාධ ඇති වෙන සමහර අයගේ අත්පය නැති වෙනවනේ. ඉතින් අර එක්කෙනෙක්ගේ වැරද්දක් නිසා තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඉතින් හරිම සෝචනීය තත්ත්වයක්. ඉතින් ඒ අන්න ඒකයි කියන්නේ මනා විනයකින් හා හික්මීමකින් වැඩ කරන්න කියලා. තේරුණාද පුතේ? පුතාලා වුණත් එහෙමයි ඕන දෙයක් කරන්න ගියාම පොඩක් විනයකින් සහ ශික්ෂණයකින් කටයුතු කරන්න. එතකොට පුතාව ගැටලු ප්‍රශ්න නැහැ. ඒකයි. තේරුණාද? ඒතර හික්මීම කියන්නේ ශික්ෂණය එහෙම නැත්නම් නීති රීති ව්‍යවස්ථා හා සීත් වලට අනුව කටයුතු කිරීම. ඔන්න පුතේ විනය කියන්නේ මොකද්ද? හික්මීම කියන්නේ මොකද්ද කියන එක මතක තියාගන්න වෙනවා. හොඳේ? ඊළඟට විනය හා ශික්ෂණය සඳහා ප්‍රගුණ කළ යුතු ගුණාංග. මොනවද මේ විනය හා ශික්ෂණය සඳහා ප්‍රගුණ කළ යුතු ගුණාංග? ගුණාංග ඔයගොල්ලෝගේ පුතේ මම හිතන්නේ ටිකක් තිබුණා. 5ක් විතර තිබුණා නේ මට මතක නෑ. විනය හා ශික්ෂණය සඳහා ප්‍රගුණ කරන ගුණාංග මම ටිකක් දාලා තියෙනවා. මේ ඉවසීම. අනිවාර්යෙන් ඉවසීම නැත්තම් වැඩක් කරන්න පුළුවන්ද? කලබලයට මේ මෙලෝ ඉවසීමන්නේ බස් ඩ්‍රයිවර් කරන්න ගියෝ ඩ්‍රයිවර්ට ඉවසීමක් නැතුව ඔහේ යනවා නිකන්. එහෙම වුණොත් බෑ. මිත්‍රශීලී වෙන්න ඕන කෙනෙක් අතර සහයෝගයෙන් ඉන්න ඕන. අවංක බව. තමන්ගේ රාජකාරිය අවංක විතු කරන්න. තමන්ට දැන් බස් එකක් ගත්තොත් බස් එකේ ඩ්‍රයිවර්ට ට්‍රිප් එකක් යන්න කට්ටිය සල්ලි දෙනවා. එහෙනම් දැන් එයාගේ රාජකාරිය මොකද? ප්‍රවේශමට අවංකව ගමනාන්තය දක්වා රැගෙන යාම. ඒ වගේම ආයි දැන් ඔන්න අපි ගෙදර යන ට්‍රිප් එකකට ගියා. ට්‍රිප් එකේ ගමනාන්තයටම ගිහලා ආයිමත් පරිස්සමට ගෙදර එන්න. අන්න එහෙනම් එයාගේ රාජකාරිය කරන්න ඕන. අන්න ඒක රාජකාරිය අවංකව කරන්න ඕන. අර මානව දයාව. මිනිස්සු කෙරෙහි අනුකම්පාව ආදරය තියෙන්න ඕන. නැත්තම් බෑ. අන්න එහෙනම් විනය හා ශික්ෂණය ප්‍රගුණ කළ යුතු විනය හා ශික්ෂණය සඳහා ප්‍රගුණ කළ යුතු ගුණාංග. දැන් ඕවා පාඩම් කරන්න ඕනද නැද්ද? ඕන. ඕවා අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන පුතේ. හරි. දැන් තේරුණාද මගේ පුතාලට? මම හිතන්නේ මගේ පැටවු ටික තේරෙන්නේ නැති. හරි. එහෙනම් පුතේ අපි ඊළඟට යමු. මම ඔයගලොන්ට මේ පෞගි දවසක සිද්ධ වෙච්ච අනතුරක් පිළිබඳවත් මේකට දැම්ම මතකදර කොත්මලේ ගැරඩියල් ප්‍රදේශයේ සිද්ධ වෙච්ච විශාල බස් අනතුරක් සිද්ධ වුණා. ඉතින් මම ඒ අනතුර ගැනත් චුට්ටක් මේ ටියුට් එකටම ඇතුළත් කරා. ඔයගොල්ලෝගේ අසුබදෙත් අනතුරක් ගැන තියෙන නිසා මම ඉතින් ඒකත් චුට්ටක් මේකට ඇතුළත් කරන්න හිතුවා. මේකේ සිද්ධ වීම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීම. දිනය හරියටම දිනයක් මතක නැහැ. නමුත් මේ 2025 අවුරුද්දේ සිද්ධ වුණ නිසා මම වසර දැම්මා. ස්ථානයේ කොත්මලේ ගැරඩියල්ල ප්‍රදේශයේදී සිද්ධ වුණේ. අනතුරෙන් 21 දෙනෙක් මිය ගියා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. මම හරියට මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් නම් කරේ නැහැ. නමුත් මම අන්තර්ජාලයේ මම
දැක්කේ 21ක් කියලා තමයි. අන්තිමට මේකේ සංඛ්‍යා 21ක් කියලා. 50ක් විතර මං හිතන්නේ 50කට 60කට ආසන්න ප්‍රමාණයක් බස් එකේ ගමන් කරා කියලා තිබුණා. මේ ට්‍රිප් එකක් ගිහපු බස් එකක් නෙවෙයිනේ. වෙන ගිහපු එකක් නෙනේ. ආබාධිත වෙච්ච සංඛ්‍යාව 35ක් කියලා තිබුණා. ඉතින් බලන්න පුතේ මොන තරම් නේද? ඉතින් හරියටම ඔය 35ද හරියටම සංඛ්‍යාව නම් දන්නේ නැහැ. නමුත් මම අන්තර්ජාලය බැලුවම ওই සංඛ්‍යාව තමයි ආවේ. බලන්න ඉතින් නේද කොච්චරද ඒකෙන් මම හිතලා රියදුරුත් මිය ගියා. ඒ අනතුරේ රියදුරුත් මිය ගියා මට මතක විදියට. දැන් රියදුරුට විවේකයක් නැමැතිකමත් එතන ප්‍රශ්නයක් විදියට ගැටලුවක් විදියට තිබුණා. ඊට මට අන්තර්ජාලයේ එකේ නිවුස් එකක් වගේ දැක්කේ මට නිවුස් එක මේලා පෙන්නන්න නැහැ. ඉතින් මේ මම ඒක අන්තර්ජාලයේ පොඩක් ඔයගොල්ලෝ සර්ච් කරන්න බලන්න මේ ළඟදී සිද්ධ වෙච්ච බස් අනතුරක් පිළිබඳව. එතකොට එනවා ඔය කොත්මලේ කැන්ඩිලි ප්‍රදේශයේ සිද්ධ වෙච්ච බස් අනතුර ගැන. මම ඔක සර්ච් කරලා බැලුවා. ඉතින් මට ආවා මේ ඔය මං කිම් බලුවා මට ඔන්න ඔය විස්තර ටික තමයි ආයේ. මට ඔය විස්තර ටික තමයි මම ඔකට දැම්මේ පුතේ. මේ අනතුරට හේතු වශයෙන් අධික වේගය සහ මාර්ගයේ අනතුරුදායක තත්ත්වය තිබුණේ. ඒ පැතිවල මාර්ග හරියට පංගු සහිත එහෙම මාර්ගනේ තියෙන දැකලා ඇතිනේ. ට්‍රිප් එහෙම ගිහිල්ලා ඇතිනේ පැතිවල. ඒ පැතිවල දරුවෝත් ඇති සමහර විට. මේ පාඩම් බලන ඒ පැතිවල දරුවෝත් ඇති. ඉතින් අර හරි අමුතු පාරවල් තියෙන්නේ. ඉතින් අනතුරුදායක තත්ත්වයේ මාර්ගයේ බලපාලා තියෙනවා. ඒ වගේම අධික වේගය බලපාලා තියෙන ළඟට ඒ රියදුරු මහත්තයාට තිබුණ මහන්සියත් එතෙන්ට බලපාන්න ඇති කියලා මට ඇහුණා මේ නිවුස් වලට එහෙම කියනවා. පුතේ ඔය ඉතින් බලන්න සිද්ධ වෙච්ච අනතුර නේද? කී දෙනෙක්ට ජීවිතය අහිමි වුණා? දෙමාපියන්ට අර දරුවෝ 5 දෙනෙක්ට අම්මා තාත්තා දෙන්නම අහිමි වෙච්ච සිද්ධියක් කිව්ව මතකද? ටැමිල් කට්ටිය නේද? ඉතින් හරි ඛේද වාචකයක්. ඉතින් මම ඒකත් ඔකට පොඩ්ඩක් ඇතුළත් කරාම පින්තූරෙකුත් අන්තර්ජාලයෙන් ගත්ත පින්තූරයක්. ඉතින් හරි දුකයි. ඉතින් ඔය මනා හික්මීම නේද? විනය හා ශික්ෂණය තියෙන්න ඕන කියන්නේ ඔන්න ඔය නිසා තමයි පුතේ. තේරුණාද? හරි. එහෙනම් අපි යමු පවුලේදී හා සමාජයේ විනය හා ශික්ෂණයෙන් යුතුව කටයුතු කිරීම කියන කොටසට. ඔයගොල්ලෝගේ පෙළ පොතේ 80 පිටුවේ තියෙන වගුව මම ඔතෙන් ඇතුළත් කරා. පවුලේදී හා සමාජයේ විනය හා ශික්ෂණයෙන් යුතුව කටයුතු කිරීම. පවුලේදී සහ සමාජයේ විනය මනා විනයකින් සහ ශික්ෂණයෙන් යුතුව කටයුතු කරන්නේ කොහොමද කියන එක. පවුලේදී සහෝදර සහෝදරයන් සමග සුහදව හා සමානාත්මතාවෙන් කටයුතු කරන්න ඕන. දැන් ගෙදර බාලයට කියනවා ඔයා චූටි ඔයා එන්න එපා. එහෙම කියනවද? නෑනේ. මෙහෙම කියන්නේ නැතුව ඉතින් මං හිතන්නේ සමහර අයියලා නම් එහෙම ඉන්නවා. අමාර අයියලා කළා. එහෙම කට්ටිය. එහෙම වෙන්න හොඳ නෑ. තමන්ගේ නංගි මල්ලි සහෝදර සහෝදරයන්ට සුහදව ඉතින් සමහර අය කතා කරනවා අහන් ඉන්න බැරි විදියට අක්කලා නංගිලා. අයියලා මල්ලි කතා කරන විදිය හරිම නරකයි. එහෙම කතා කරන්න එපා පුතේ. ගෙදර දුනත් විනයවත්ව කතා කරන්න පුරුදු වෙන්න. ඒතර අපිට සමාජයට ගියත් විනයවත්ව කතා කරන. දැන් අර ගෙදරදී කතා කරන විදිය විනයක් නැති වුණාම සමාජයට ගියාමත් පොඩ්ඩක් කොඤ්ඤම් වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. නේ. ඊළඟට දෙමාපියන්ට කී කරුවීම ඔන්න පුතේ නැතිම දේ සමහර දරුවන්ට. දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරවයක් දක්වන්නේම නැහැ සමහර ළමයි. කී කරුනේ. එහෙම වෙන්න එපා. එතන වැඩිහිටියන්ට ගෞරවයෙන් සලකන්න ඕන ආචාරශීලීව අපි කතා කරන්න ඕන. දැන් ඔය කතා කරපු ටිකම තමයි. විනීත වැහැසෙන්න ඔන්න ඊළඟට වැදගත් කාරණා. දරුවෝ ඔක කියන්නම ඕන. ඒකයි මම පෙන්නන්නේ. වැඩිහිටියන්ගේ සංවාදවලට අනවසරයෙන් මැදිහත් නොවීම. සමහර පොඩි ළමයි ඉන්නවා නේ වැඩක් නැහැ ඒගොල්ලොන්ට මේ. එනවා කතාවට නේ වැඩිහිටියන්ගේ සංවාදවල පුතාලා උනත් Tamanට අදාළ නැති දෙයක් නා අවසරයකින් තොරව එතෙන්ට යන්න එපා. තමඩ ආමල් තාත්තා කියන පොඩි ළමයානේ ඔයා එන්න එපා කියද්දී එනවා. ඇඟිල්ලත් අහන් ඉන්නවා. එහෙම එපා. වැඩක් නෑනේ Tamanට අදාළ නැති වැඩ පොඩි දරුවෙක් නම් පොඩි දරුවට අදාළ නැති දේ ඕනේ නෑනේ. ඒකනේ දෙමාපිය එපා කියන්නේ. ළඟ ගුවන් විදුලි රූපවාහිනියේ පරිගණකයේ අන්තර්ජාල දුරකථන භාවිතයේදී මනා සංවරයකින් සම්නමි
ඔන්න ඕක අතට ගත්තොත් නම් ওই දුරකථනේ අන්තර්ජාලේ පරිගණකේ ඕව ගත්තම ළමයින්ට සිහියක් නැහැ. තමන් මොනවද බලන්න කියන එකවත් තේරුම් නැහැ පුතේ. එහෙම වෙන්න එපා. තමන්ට අදාළ දේ විතරක් බලන්න. නේද? මේ ෆෝන් එක පුතා හොඳට යොදාගත්තොත් ආයි ඉදිරියටම යන්න පුළුවන්. තේරුණාද? නරකට යොදාගත්තොත් නම් පුතේ නරකටම යන්න පුළුවන්. අන්න ඒකයි. තේරුණාද? ඊළඟට සමාජයේදී අසරණයින්ට ආබාධිතයින්ට වැඩිහිටියන්ට සහාය වීම. ඔව් අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. පාරමාවෙන් බැරි කෙනෙක් හිටියොත් යාට උදව් කරන්න ඒ වගේ. පොදු දේපල පරිහරණයේදී අර පරිස්සමෙන් කටයුතු කරන සමහර ළමයි බස් වල එහෙම ගියාම සීට් කපනවා. දැකලා ඇතිනේ පොඩි ළමයි. සීට් ඌරනවා. ඒව කරන්න හොඳ නැහැ. එකිනෙකා කෙරෙහි ගරුත්වයෙන් කටයුතු කරන්න ඕන. ඊළඟට හැම ආගමකටම ගෞරවය දක්වන්න ඕන. අපි එක ආගමක් පහත් කරලා අපේ ආගම ඉවර කර. එහෙම කතා කරන හැම ආගමක්ම සමයි. ඒක හැම ආගමක්ම තියෙන අදහන්. ඒවත් පූජනීය ආගම්. තේරුණාද? හැම ආගමක්ටම අපි සමාන ෆේම් ගෞරව කරන්න ඕන. ආගමික උත්සවවලදී ගෞරවාන්විතව හැසිරෙන්න ඕන. තන සුදුසු ලෙස ඇඳුම් අඳින. සමහර දරුවෝ පන්සල් වලට යනවා වෙඩින්නකට යනවා කි. එහෙම සුදුසු නෑ ඒවා. ඊළඟ එක එක උත්සවවලදී ගැලපෙන විදිහ ජාතික උත්සවෙත් නෑ. ඒ විදිහට මංගල උත්සවයක දෙනවා. ඒ විදිහට වෙඩින්න එකක දෙනවා. ඒ ආකාරයට හැසිරෙන්න ඕන විදිය. ඊළඟ මහා මාර්ගයේදී මාර්ග නීති පිළිපදින්න ඕන. අන් අයට ආදර්ශවත්ව කටයුතු කරන්න ඕන. තමන්ගේ වගේම අන් අයගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන. නේ? ඔව් මතක තියාගන්න. ඊළඟට පාසලේදී හොඳට ඉගෙනුම් කටයුතු වල නිරත වෙන්න ඕන. සමහර ළමයි නෝ පීරියඩ් කට් කරනවා. මේ කට් කරලා ඊට පස්සේ රවුමක් ගහලා ඇවිදලා කියලා එනවා ඉතින්. ඉතින් කාටද පාඩු? Tamanටමනේ පාඩු. නේද? එහෙම එපා. පරිසරයේ සම්පත් ආරක්ෂාව නේද පරිහරණය කරන සමහර පුතාලා දන්නේ නැතිනේ ඩෙස්ක් එහෙමනේ ක්ලාස් වල ඩෙස්ක් එහෙම අල්ලන්න තරම් අප්‍රසන්නයිනේ. අර වයිටෙක්ස් එහෙම ගාලා එක එක දේවල් ලියලා නේ. එහෙම එපා පුතේ. ඒව පිළිසිතුව ලස්සන තියන අපි වගේම තව ගොඩාක් අය ඔය පාසලෙන් අධ්‍යාපනය ලබන්න ඉන්නවා. ඉතින් ඒ හැමෝටම අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙන විදිහට අපි ඒක පරිහරණය කරලා අයින් වෙන්න ඕන. තේරුණාද? පාසලේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන. පාසලේ නීති රීති පිළිපදින්න ඕන. උදේ 7:00ට කලින් එන්න ඕන. නිල ඇඳුම ඇඳගෙන එන්න ඕන. පිළිසිතුව එන්න ඕනනේ. විද්‍යාලපතිවරුන්ට ගුරුවරුන්ට කීකරුව හරි ගෞරවයෙන් ඉන්න ඕන. නිල ඇඳුම පාසල් ලාංඡනයේ පාසල් කොඩිය ජාතික කොඩිය වලට ගරු කරන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕන. විනීතව හැසිරෙන්න ඕන. දැන් අපි අවස්ථා 4කදී පවුලේදී සමාජයේදී මහා මාර්ගයේදී පාසලේදී කියන හතරදී තමයි ඒක කතා කරේ. මේ වාගෙන් අනිවාර්යයෙන්ම පුතේ කරුණු 4 බැගින් හෝ මතක තියාගන්න. ඒ කියන්නේ 4 බැගින් කියන්නේ මේ මං කියන්නේ මේ එකකින් 4 ගන්න. හැම එකෙම 4ක් ගානවත් මතක තියාගන්න. නේද? ඔයගොල්ලෝ ලේසි 4. මම අච්චුදේ තිබ්බ එක හැමම දැම්මා උතෙන්ට. ඕගොල්ලොන්ට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ටිකක් මතක තියාගන්න. එතකොට හරි. හරි. ඊළඟ කොටසට යමු මේක අපේ අන්තිම මාතෘකාව. මනා විනයකින් හා ශික්ෂණයක් විනයක් හා ඔන්නතන පොඩි මේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් ඇවිත් තියෙනවා. විනයකින් නෙවෙයි පුතේ විනයක්. මනා විනයක්. ඒක පොඩි ප්‍රශ්නයක්. ඉතින් ඒක ඔයගොල්ලෝ ටියුට් එක දැම්මම පොඩක් හදාගන්න එක. එතන විනයක් තියෙන්නේ. මනා විනයක් හා ශික්ෂණයක් පවත්වා ගැනීමේ හැකියාව. මනා විනයක් හා ශික්ෂණයක් පවත්වා ගැනීමේ හැකියාව. පුතා එතන මාතෘකාව වැරදිලා. මනා විනයක් හා ශික්ෂණයක් පවත්වා ගැනීමේ වැදගත්කම. එතන පොඩි ප්‍රශ්නයක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. මනා විනයක් මෙතෙන්ට එන්නේ. මනා විනයක් හා ශික්ෂණයක් පවත්වා ගැනීමේ හැකියාව නෙමෙයි වැදගත්කම එන්නේ. මමත් ඒක දැක්කේ නැහැ. දැන් දැක්කේ. වැදගත්කම එන්නේ පුතේ. හොඳ ඒක ඔයගොල්ලෝට මම ටියුට් එක ගත්තම මම යටින් ඔයගොල්ලන්ට මෙසේජ් එකකුත් දාන්නම්. මේ ඔය එතන හරියට හදා ගන්න ඕන එක.
දැන් ඔක ටියුට් එක හදලා ඉවරයිනේ පුතේ. දැන් හදන්න විදියකුත් නෑනේ. ඒකයි. මම එක දාන්නම්. ටියුට් එක දැම්මම පස්සේ පුතාලා එක print out එකක් අරගෙන ඒ වැරද්ද හදා ගන්න හොඳේ. එතකොට මනා විනයක් හා ශික්ෂණයක් පවත්වා ගැනීමේ වැදගත්කම ගැන තමයි ඔන්න ඔතන කතා කරන්නේ. මොකද වැදගත්කම? සාමකාමී සමාජයක් බිහි වෙනවා. අර සමාජයේ ගැටුම් අවම වෙනවා. රියානතුරු හදිසි අනතුරු වගේ ඛේදනීය තත්ත්ව ඇති වෙන්නේ නැහැ. ඕවා මතක තියාගන්න ඕන පුතේ. ඔයගොල්ලෝගේ පෙළ පොතේ තියෙනවා. මේ ඔය ගොඩක් තියෙනවා. ඉතින් ඔතනින් හොඳට මතක තියාගන්න පුළුවන් 3ක් 4ක් මතක තියාගන්න. මම ටියුට් එක වැරද්ද මම අනිවාර්යයෙන්ම ටියුට් එක දාලා ඔයගොල්ලන්ට දාන්නම්. වැරද්ද හදා ගන්න ඔයගොල්ලෝ. ටියුට් එකේ ෆොටෝ කොපියක් අරගෙන print out එකක් අරගන්න. මේ එක අනිවාර්යෙන් ගන්න පුතේ මේ ටියුට් එක. හොඳයි මම මේක දානවා. ඉතින් මම මේකේ ප්‍රශ්න ටියුට් එක ඔයගොල්ලන්ට මේ දෙන්නම්. දැන් අපි පාඩම ඉතින් ඔන්න ඉවරයි. ඉතින් අපි දැන් අද පාඩේ පළවෙනි කොටස තමයි කරේ මේ part 1 ටියුට් එක. මේ මම දැම්මා මෙතන part 1 කියන එක. හරිද? පළවෙනි ටියුට් එක ඕක. තව ටියුට් දෙකක් විතර එකක් වගේ තියෙන්නේ. මට පාඩම දිග වැඩි වෙන නිසා ඉතින් පුතේ ඔයගොල්ලෝ අපේ WhatsApp channel එක ඉස්කෝලෙන් YouTube කියලා සර්ච් කරලා WhatsApp channel එක follow කරන්න. මම මේ ටියුට්ස් ඒ වගේ ප්‍රශ්න ටියුට් එක තියරි ටියුට් ඔක්කොම දානවා එකට. එතකොට මේ දේවල් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ ටියුට් එක හරියම වැදගත්. ඔයාලා විභාගෙට යන්න කලින් බලාගෙන යන්න පුළුවන් ලේසිම ටියුට් එකක්. පිටු 6ක 7ක පිටු පොඩි ටියුට් එකක් මේක. ඉතින් මේක අරගෙන බලා ගන්න. මම ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් පුතේ ඔයගොල්ලන්ට පාඩම තේරුණා කියලා හිතෙනවා නම් තව යාළුවන්ට ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු කමෙන්ට් කරන්න. ඊළඟට ඒ වගේම අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි papers taking හමු වෙමු. channel එකට subscribe කරලා WhatsApp channel එකට join වෙන්න. එහෙනම් සුබ දවසක්. ආයුබෝවන් දුවේ පුතේ.